අයිබන් කියමුතු ටීවී අපේ අලුත් දේ කියව අපේ නාලිකාවට බෝ සාදරයෙන් පිළිගන්නවා. අලුත් දේ කියව නාලිකාවෙන් අලුත් දෙයක් ළඟදී කියන්න බැරි වුණා. මොකද මේ අවුරුදු හින්දා ඉතින් මේ දවස්වල හැමෝම දන්නවා මේ අවුරුදුත් එක්ක ඉතින් සිංහල අවුරුදු උදාවත් එක්ක හැමෝම එක එක රාජකාරිවල නිරත වුණා. අවුරුදු උදාවක් මේක අලුත් උදාවක්. ඉස්සෙල්ලම අවුරුදු උදාව ගැන පොඩි විස්තරයක් කළාම සාකච්ඡාව කතාබහ ආරම්භ කළොත් හොඳයි කියලා හිතෙනවා. මොකද මේ සමාජයේ තියෙන පොඩි කතාබහක් තියෙනවා. ඒ ගැනත් පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ මගේ අදහසක්. දැන් තාරකා විද්‍යාව අනුව මේ විෂය ගණනය කරන බොහෝ දෙනෙක් සමහර අයගේ මතයක් තියෙනවා අප්‍රේල් 14 වෙනිදා නෙමෙයි හරිනම් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන්නේ අප්‍රේල් 18 වෙනිදා කියලා. ඉතින් තාරකා විද්‍යාත්මක මොනවා හෝ මේ මෙවලම් භාවිතා කරලා තාක්ෂණික මෙවලම් භාවිතා කරලා අර එක්තරා තරුවක් තාරකාවක් මේ මීන සහ මේෂ විශේෂයෙන් මේෂයට දාලා එක්තරා තරුවක් පදනම් කරගෙන ওই තරුව හරහා සූර්යයාගේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ අප්‍රේල් 18 19 කියන දිනවල කියලා තමයි ওই තාරකා විද්‍යාව සම්බන්ධයෙන් කතා කරන බොහෝ දෙනෙක්ගේ මතය තියෙන්නේ. ඔතන තමයි ගැටලුව. මේ විෂය ජ්‍යොතිෂ කියන විෂය තාරකා විද්‍යාවට පටලවන එක ඒ තරම් හොඳ නුවණට හුරු කාර්යයක් නෙමෙයි. ඒක ඉස්සෙල්ලම මතක් කරන්න ඕනේ. මොකද මේක මේ තාරකා විද්‍යාව කියන අපි මේ සාමාන්‍ය සාමාන්‍ය මනසට තේරුම් ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසාගේ මේ බුද්ධියට ගෝචර වෙන තත්ත්වයක් නෙමෙයි, ප්‍රඥාවට ගෝචර වෙන විෂයක්. ඉරිදි ලාභී සහ විශේෂ ඥානලාභී ඉරිෂවරුන් වගේ අය තේරුම් ගත්ත විෂයක් මේක. එතකොට මේකෙදී ඇතරම ඔය ගණනය කිරීම කියන කාරණා මේ ඉතින් ඒගොල්ලන් බලන්න යම් ඔය පේන තරුවක් නේ. දැන් ඇතරම ජෝතිෂ හරියට මේ විෂය ගැන නිරීක්ෂණය කරනකොට හොඳට තේරෙනවා මේ තාරකා විද්‍යාත්මකව පෙන්눔 කරන තාරකා පන්ති සහ අපි මේ කියන රාශි තාරකා අපි මේ කියන රාශි පන්ති ඒ අතර ලොකු පරස්පරයක් තියෙනවා. මොකද 11ක් කියන සමහර මේෂ රාශිය ගත්තාම බොහොම කුඩා පපසෙරයකට යන්නේ. ඒ කන්‍යාව ගත්තාම විශාල පපසෙරයකට දිව යනවා. ඒතකොට ඒ අනුව සමහර රාශි තියෙන අංශක 45ක් විතර නේවා. සමහර රාශි තියෙන අංශක 15යි 20යි. ඔය වගේ. දැන් ජෝතිෂයේදී එහෙම නැහැ. ජෝතිෂයේදී සමාන කොටස් 30කට මේ අංශක 30 සමාන කොටස් 12කට බෙදලා වෙන් කරලා තියෙන. ඒක ඇවිල්ලා මේ නිත්‍ය බෙදීමක්. අර වගේ. එතකොට මේකේ තර්කයක් තියෙනවා සහ මේ කීයටවත් මම නම් පිළිගන්නේ නැහැ මේ තාරකා විද්‍යාත්මකව පෙන්눔 කරන රාශි චක්‍රය සහ අපි මේ කතා කරන රාශි චක්‍රය එකක් කියන එක මම පිළිගන්නේ නැහැ මුලින්ම. ඉතින් ඒක අපිට මොකද මේ ඔය ගොඩාක් දුරට මේ ජෝතිෂ කාරණා වුණත් ඊර්ෂි නියම ඊර්ෂි මත හෝ තාරකා විද්‍යාත්මක මත හෝ ඔය සෑම කෙනෙක්ම ඉතින් අර මේ අපි මේ සෑම කෙනෙක්ම තර්කයෙන් බැහැරව එකම මතයේ එල්වගෙන ඉතින් අදහස් ඉදිරිපත් කරන අය. ඉතින් එහෙම ඉන්න අවශ්‍ය නැහැ. අපිට අපේ මතවාදයක් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොම නමුත් එතකොට මගේ කියවීම නම් මේක මේ අපි එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ තාරකා විද්‍යාත්මක අපිට ගණනය කිරීම ටික අවශ්‍යයි. ඔය NASA එකකින් ඒ ගණනය කිරීම ටිකෙන් තමයි මේ අතර වර්තමානයේ ඉතින් තාක්ෂණික ක්‍රම බිහි වෙලා තියෙන අපිට ඒක අවශ්‍ය හින්දානේ. ඒ තත්ත්වයන් තුලින් ඒවා බිහි කරලා තියෙන අපිට අවශ්‍ය නිසා. ඒතකොට ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ඊතරම් සියුම්ම ඊතරම්ම මේ සියුම්ම යන්න ඒ කියන්නේ තාරකා විද්‍යාත්මක කියන ඒ සංකල්ප හරහා ඔය රාශි මාරු වගේ දේවල් වලට දාලා ඊතරම් සියුම් තැනකට යන්න අවශ්‍ය නැහැ. අපිට මූලික වශයෙන් ඒ ග්‍රහ ගමනට දාලා වේගවන් ටික වේග සහ සංයෝග සහ වක්‍ර මේවට දාලා ඒ අර මූලික නියමයන් ටික අපිට ලබා ගත්තා නම් ඇති. ඉතින් උතන නිකන් සරල උදාහරණයක් ගත්තොත් ගිය අවුරුද්දේ 2025 අවුරුද්දේ අප්‍රේල් මාසේ 14 වෙනිදා අලුයම් කාලේ අලුයම් 3යි ගානට වගේ තමයි මේ සූර්ය මීන රාශිය මේෂ රාශිය මාරුණා කියන යම් අවුරුද්දාව කියන ඒ කාරණාවට අදාළ අපි සැමරීමක් සිදු කළේ අවුරුදු උදාව. එතකොට යම්කිසි මිනිත්තුවකදී මට ඒ කාලේ හරියටම මේ වෙලාව මතක නැහැ. අපි නිකන් උදාහරණයක් විදිහට ගමු. උදේ අලුයම් 3:22 කියලා ගිය අවුරුද්දේ. එතකොට අලුයම් 3:22ට 22 ඉඳන් මේ අවුරුද්දේ හරියටම ඔය සූර්යයා දැන් අපේ ජෝතිෂ අනුව නම් අපි කියන්නේ පෘථිවිය නිශ්චලයි සූර්යයා පෘථිවියට භ්‍රමණය වෙනවා කියලා. පෘථිවියට සාපේක්ෂව සහ ඒ පෘථිවි උපන් සත්වයාට සාපේක්ෂව තමයි ජෝතිෂයේදී ගණනය කිරීම සිද්ධ කරන්නේ. ඒතර යන එක වැරදි නෑ. එතකොට පෘථිවිය නිශ්චලයි සූර්යයා භ්‍රමණය වෙනවා කියලා ගන්නෙ අපි එහෙම ගත්තත් නැත්නම් සූර්යයා නිශ්චලයි පෘථිවිය භ්‍රමණය වෙනවා කියලා ගත්තත් මොන පදනමෙන් ගත්තත් කුමක් හෝ ලක්ෂයක් අපි නිකන් අවකාශය තුල හිස් මොකක් හෝ ලක්ෂයක් කොමක් හෝ ලක්ෂයක් පදනම් කරගත්තොත් ඒක මනස්කල්පිත ලක්ෂයක් වෙන්න පුළුවන්.
තාරකාවක් සමහරවිට සැඟවිලා තියෙනවා වෙන්න පුළුවන්. තාම තාරකා විද්‍යාවට හොයාගත්තේ නැති තාරකාවක් ඔය ආසේ තියෙනවා වෙන්න පුළුවන්. කොහොමද එහෙම ඔප්පු කරන්නේ? ඒ කියන්නේ ආලෝක වර්ෂය බිලියන ගණන් ඈත තියෙන ආලෝක වර්ෂ ගණන් ඈත තියෙන තාරකා සමහරවිට ඒ කාලේ තිබ්බ තාරකාවක් දැන් හැංගිලා පේන්නේ නැතුව තියෙනවා වෙන්නත් පුළුවන්. මොනවහෝ මොනක් කල්විද? ඒ කියන්නේ අපි කියන්නේ මේෂ රාශිය දැන් මේගොල්ලන් ගන්න පදනම් කරගෙන යම් තාරකාවක් තියෙනවනේ. ඉතින් ඒ තාරකාවට මෙහායින් තව ඊට පේන්නේ නැති සියුම් තාරකාවක් තියෙනවද කියලා කොහොමද දන්නේ? එතකොට කොහොම වුණත් අපි ඒ පදනම් පොඩ පැත්තක දැම්මත් කුමක් හෝ මනස්කල්පිත ලක්ෂයක් කියලා ගත්තත් ඒ මනස්කල්පිත ලක්ෂය හරියටම මේ අපේ සූර්යයා මේ පෘථිවි සූර්ය වට භ්‍රමණය වෙන්න හරියටම දින 365.2.4 2.3 වගේ ප්‍රමාණයක් අර දශම ස්ථාන ප්‍රමාණයක් ගත කරනවානේ. ඒතකොට මිනිත්තුවටම හරියටම මිනිත්තුවටම යම් ගිය අවුරුද්දේ ලක්ෂය පහු කරපු මේ මිනිත්තුව හරියටම උදා වෙන වෙලාව තමයි මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ අප්‍රේල් මාසේ 14 වෙනිදා පෙරවරු 9:32ට අවුරුදු දාව මේවර සිද්ධ වුණේ. ඉතින් ඒ හරියට මේ මිනිත්තුවටම ඒ සම්පූර්ණ වටේ සම්පූර්ණ කරන වෙලාව. එච්චරයි. ඕකේ මීන හෝ මේෂ හෝ ඔවා නිකන් පටල ගන්න අවශ්‍ය නැහැ. මීන රාශිය මේෂ රාශිය සංක්‍රමණය වීමක් තමයි. ඒක ඇත්ත. ඒක ඉරිෂ නියමයක් සහ ඒක මේ ගණනය කිරීම වඩා ඉතා නිවැරදි. මොකද අපි ප්‍රායෝගික තත්ත්වයන් තුළ ඒකේ තියෙන ඒ සුභාසුභත අත්විඳිනවා. ඒතකොට ඔක අපිට ওই තාරකා විද්‍යාවෙන් පෙන්නන තරුවක් කරහා අපිට මේකමයි තරුව කියලා අපිට ඒක නිශ්චය කරන්න. ඉතින් ඒකලන් එහෙම ගන්න බෑ. ඒක එතකොට අපි ඉතින් අර ඊට වඩා එහෙනම් විශ්වයේම අපි විශ්ව සියල්ල කියවගත්ත අය වෙන්න ඕනේ. ওই තාරකා විද්‍යාවෙන් මත ඉදිරිපත් කරන එහෙමනම් හරි ඔක්කොම විශ්වයේ තියෙන සියලුම තාරකාපන්තීන් සියල්ල හරියටම කියවගෙන ඒකෙන් කිසිම සැඟවුණු දෙයක් නැතුව බිලියන ගණන් මිලියන ගණන් තියෙන හැම තරුවක් සම්බන්ධයෙන්ම හරියටම කියවගෙන තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැහැනේ. ඉතින් ඒ හැම විෂයකින්ම අපිට ගන්න ඕනේ දේවල් තියෙනවා. ඉතින් ගන්න ඕනේ දේවල් විතරක් අරගෙන අනිත් දේවල් අපි නිකන් අනවශ්‍ය තර්ක කොට කර නගලා මේ තියෙන මේ යහපත් මංගල්‍යේ සංස්කෘතික මංගල්‍යට අනවශ්‍ය අර කිරිකාලට ගොම බින්දුවක් දානවා වගේ නිකන් ඒක දී වෙලා යන්න අදාළ අනවශ්‍ය දේවල් මේ වෙලාවේ පටවන එක තරම් නුවණට හුරු නෑ. ඉතින් ගොඩාක් අය අනවබෝධයෙන් තමයි ඉතින් අනවබෝධය කියන්නේ මේ විෂය සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ නේ. විෂය කවුද මේ විෂය බිහි කරේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මොකද මේ මිනිසුන්ගේ මිනිස්යාගේ ප්‍රඥාව ඉහළම තත්ත්වයෙන් තියෙන කාලවකවාන ඔය ක්‍රිස්තු පූර්ව 600 500 බුදුරු බිහි වුණු කාල. ඉතින් ඒ කාලවකවාන තුළ තමයි මේ විෂයනුත් ඉහළම කාලේ මේ විෂයන් තුලත් උපරිමයටම ගමන් කරපු කාලවකවානු. ඉතින් ඔය පරාසර වගේ හොරා වරහ විහිර වගේ ග්‍රන්ථ පවා ලියුණේ ඉතින් එතනින් පස්සේ ක්‍රිස්තු වර්ෂ ගණන් වල. එතකොට ඒ ග්‍රන්ථ ලියනකොට ලියන්න අදාළ ඒ දැනුම ඊට කලින් ඔය මේ හරි වේද සම්ප්‍රදාය තුළ රචනා වෙලා තිබුණා. ඒ ගණිතයේ පදනම් ගොඩනැගිලා තිබුණා. ඔක්කොම ගණිතයේ පදනම් මනසින් දැක්ක පදනම් මිසක් මේ දුරේක්ෂ හොයාගෙන දුරේක්ෂ දෙය තරු දෙය බලාගෙන හදපු එකක් නෙමෙයි ඔක. මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ කියවුවා ඇතුළාන්තයේ තියෙන ස්වරූපේ හැඩතලයන් ටික කියව ගත්තා. ඒ බුදුරු කියවේ ප්‍රඥාවට දාලා මනුස්සගේ මනසට දාලා වෙනස්කම් ටික. ඉතින් ඍෂිවරු ඒ අය මේ ශරීරාංගෝපාංග හැදෙන්න අදාළ සහ සිතුවිලි සකස් වෙන්න අදාළ වෙනත් පැතිකඩකින් ලෞකික සිදුවිලි හට ගන්න අදාළ ඒ පැතිකඩන් ටික සකස් කරා. ඉතින් ඒ අනුව තමයි මේ විෂයන් බිහි වුනේ. ඉතින් ඔය කතා කරන්න තව දීර්ඝ යනවා. මම ඒක කතා කරන්නේ නෙමෙයි අතර මේ ආරම්භයක් ගත්තේ මේක ගැන කතා කරේ දැන් මේ වෙනකොට ලොකු වාදයක් යනවා. ඔය වගේ මේ නිකන් අනවශ්‍ය දේවල් ඉතින් ඒව අවශ්‍ය නැහැ මේ වෙලාවේ. අපිට ඕන තරම් මේ විෂය ඇතුළත කතා කරන්න දේවල් බිලියන ගණනක් තියෙනවා කරුණු. මා වාද ගන්න දේවල්. ඒවා තියාගෙන නිකන් අනවශ්‍ය දේවකට කාලය නාස්ති කරන එක තේරුමක් නැහැ. කොහොම නමුත් දැන් මේ මම කතා කරන්න අද සූදානම් වෙන්නේ ඉතින් මේ 2026 අවුරුද්දේ අප්‍රේල් මාසේ 14 වෙනිදා පෙරවරු 9:32ට උදා වුණු නව ශකරාජ වර්ෂයේ 1948 වන නව ශකරාජ වර්ෂයේ අනුව ඔබට සෑම ලග්නයකටම අදාළව ඇති වෙන සුභාසුභ තත්ත්වයන් කොහොමද කියලා ඒ ගැන තොරතුරක් ගන්න තමයි ඒ ගැන යම් අදහසක් ඉදිරිපත් කරන්න තමයි මම මේ අද වීඩියෝ නිකුත් කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ. මගේ අනිකුත් නාලිකාවලත් මම වීඩියෝ නිකුත් කරලා තියෙනවා අවුරුදු ලග්නඵල. හැබැයි මේ කියමු ටීවී නාලිකාවේ මම මේ නිකුත් කරන ක්‍රමය ටිකක් වෙනස්. දැන් මෙතන ඔබට පේනවා මේ ලග්න 12ටම අදාළ මේ රාශි ලග්න 12ටම අදාළ කේන්ද්‍ර සටහන් 12. මේ කේන්ද්‍ර සටහන් 12ම පාදක කරගෙන මම මේ අද කතා කරන්න උත්සාහ කරන්නේ වෙනම පැත්තකින් විග්‍රහයක්. මේකෙදි හැබැයි අර මම වෙනම ඔබට බලන්න බෑ. ඒ කියන්නේ මේ ක්‍රමයේදී මේ මොකද සංසන්දනාත්මකව මේ බලන්න පොඩක් උත්සාහ කරන්නේ. ඒතර මේකෙදි ඔබට වෙනම මේ ලග්න කඩලා ගන්න බෑ. එතකොට අපි එක කාරණේ තමයි මූලික කරගන්නේ.
එක් එක් කාරණා මූලික කරගෙන ඒ කාරණාවට අදාළ ඒ ලග්නයන්ට අදාළ තත්ත්වයන් කොහොමද කියන එක තමයි මේකෙදි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒකින්ද මේ ඔබට සම්පූර්ණ වීඩියෝම නරඹන්න වෙනවා. ඉතින් මේකෙදි අපි දැන් 2026 අවුරුද්දට දාලා ගත්තාම ඔබ දන්නවා මම දැන් මගේ මුණු පොතේ ඉතින් සහ මේ දැන් 2026 අවුරුද්දට දාලව අනාවැකි බොහොමයක් වර්ෂ මුලදී ඔය කැලෙන්ඩර් මාරුවත් එක්ක ඒ දින වර්ෂයේදී මේ ග්‍රෙගරියන් වර්ෂයේදී ඒ සම්බන්ධයෙන් අනාවැකි ඔබට පළ කරා. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් ඒක කතිකාවත වෙනම එකක්. දැන් මේ කතා කරන්නේ මේ සූර්ය සංක්‍රාන්තිය සමග අපිට තව මොන හරි වෙනත් දෙයක් අලුත් දෙයක් කතා කරන්න තියනවද කියන ඒ මාතෘකාව යටතේ තමයි මේ අදහස් පළ කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් අපි බලමු ලග්නයට අදාළ එක් එක් කාරණා පාදක කරගෙන එක් එක් ලග්නයන්ට අදාළ ඒ කාරණාවලට දාලා ඇතිවන්නා තත්ත්වයන් කොහොමද කියලා අපි නිකන් පොඩි නිරීක්ෂණයක් යෙදමු. දැන් මේ දක්වලා තියෙන්නේ සංවත්සර කේන්සරට අදාළව ග්‍රහ පිහිටීම. දැන් හරියටම 26 අප්‍රේල් මාසේ 14 වෙනිදා අලුයම උදෑසන 9:32ට අවුරුදු උදා වෙනවා. ඒ වෙලාවට උදා තත්කාලේ තියෙන්නේ ඒ කියන්නේ ඒ වෙලාවට දරුවෙක් ඉපදුනා නම් ඒ දරුවා ලංකාවේ කොළඹ ආශ්‍රිතව විශේෂයෙන් දරුවෙක් ඉපදුනා නම් ඒ දරුවගේ උපන් ලග්නේ වෙන්නේ වෘෂභ ලග්නේ. වෘෂභ ලග්නේ එතකොට මේ තියෙන ග්‍රහ පිහිටීම බ්‍රහස්පති 2 කේතු 4 සඳු රාහු 10 සෙනසුරු කුජ බුධ 11 රවි සිකුරු 12 වෙනි. ඔහොම පිහිටීමක් ඇතුව තමයි ඒ දරුවා උපදින්නේ. එතකොට ඒ ග්‍රහපාර ඒ ග්‍රහ පිහිටීම අපි ලග්න 12ටම අදාළ කරගත්තා. ලග්න 12ටම ඇතුළත් කරලා තියෙන. එතකොට අපි පුද්ගල ලග්න බලාබල වර්ෂයක් අනුව කියනකොට මේ විදිහට තමයි සටහන ගොඩනගා ගන්නෙ. එතන මෙතන තියෙනවා ලග්න 12ම තත්ත්වය. දැන් මේෂයෙන් පටන් අරගෙන මීනේ දක්වා වන ලග්න 12. අපි දැන් බලමු එකින් එක මේ අපි නිකන් එක් එක් කාරණා අරගෙන ඒ කාරණාවට අදාළව ලග්නෙට ඇතිවන්නා වූ කාරණා කොහොමද කියලා අපි දැන් නිකමට බලමු. අපි ඉස්සෙල්ලාම ගමු අපි මානසික මට්ටම. මානසික මට්ටම පුද්ගල මානසික මට්ටම ගැන කියන්නේ පළවෙනි භාවයේ. ඒතකොට පළවෙනි භාවයට අදාළ කුමක් හෝ මේ කේන්සරහනක මේක ඔබට ජෝතිෂ පාඩමකුත් වෙයි. ඉතින් ජෝතිෂ සම්බන්ධයෙන් පොඩි උනන්දුවක් තියෙන අයට යම් පාඩමකුත් වෙයි මේක. ඉතින් මේ පාඩමත් මේ අනුව ඉගෙන ගන්නවා නම් හොඳයි. මොකද මේ විෂයේ කෙලවරක් නෑ අපිත් ඉගෙන ගන්නවා තාම. දැන් අවුරුදු 16ක් මම මේ විෂයට ඇවිල්ලා. තාම ඉගෙන ගන්නවා. ඉවරක් නෑ. ඒකින්ද මේ ඉගෙන ගන්න මේක ඉගෙන ගන්න තමයි මේ හරහා ඇතුළාන්තේ කියව ගන්න උත්සාහ කරන්න. අපි දැන් බලමු මේ මේෂ ලග්නයට අදාළ තත්ත්වයේ මේෂ ලග්නයේ විශේෂ පුද්ගල මේ මානසික මට්ටම කොහොමද කියලා මේ සංවත්සර කේන්සරහනේ විශේෂ කේන්සරහට අනුව. මොකද මෙතන දැන් ඒ හරියටම සූර්ය සංක්‍රාන්තිය සිද්ධ වෙනවා හෝ අතන සූර්ය සංක්‍රාන්තිය කියන කාරණාව දැන් මේ පටලැවිල්ලක් නෙමෙයි එක එක්කෙනා එක එකක් කියනවනේ. ඕක අපි පැත්තක අමතක කරමුකෝ. ගිය අවුරුද්දේ මොකක් හෝ ලක්ෂයක් පහු කරන වෙලාවක අපි අවුරුදු 10ක් කියලා දෙයක් නැමරුවා. ඒ ලක්ෂ්‍යම මේ අවුරුද්දේත් හරියන 9:22කට අපි පහු කරනවා. එච්චරයි. මනක් කල්පිත වෙන්න පුළුවන්. එතන තරුවක් තියෙනවා වෙන්නත් පුළුවන්, නෑ වෙන්නත් පුළුවන්. මොකක් හරි ලක්ෂයක් කොමක් හෝ. ඒ ලක්ෂ්‍යය පහු කරනවා හරියටම මිනිත්තු ගානෙන් ගත්තාම මිනිත්තු 5 ලක්ෂ ගානක් තියෙනවා සම්පූර්ණ අවුරුද්දක් සම්පූර්ණ වෙන්න. ඉතින් මේ මිනිත්තුව අවසාන මිනිත්තුව පහු කරලා අලුත් මිනිත්තුව පටන් ගන්නවා මේ ඒ කියන අංශක 360. චක්‍රයේ අංශක 360 සම්පූර්ණ කරනවා දින 365 මේ 2.5 2.4 වගේ ප්‍රමාණයක් තියෙන දශම ස්ථාන ටික ඔක්කොම සම්පූර්ණ කරලා අලුත් මිනිත්තුව පටන් ගන්නවා මේ 32 ඉඳන් 9:32 ඉඳන්. එතකොට මේ වෙලාවට ග්‍රහ පිහිටීම ගත්තාම අපිට ඒ අලුත් මිනිත්තු ඉඳන් උදා වෙන ඉදිරි 27 අවුරුද්දේ අප්‍රේල් 14 අලුත් මිනිත්තු උදා වෙන ඊළඟ අවුරුදු උදා දක්වා මේ කියන තොරතුරු අනුව යම් පණිවිඩයක් අපේ දෛවය අනුව ඉදිරියට තියෙන තත්ත්වය සහ ඉදිරි සැලසුම් ගත් තත්ත්වයන් තුළ යම් පණිවිඩයක් අපිට ගන්න පුළුවන්. දැන් මේකේ මේෂ ලග්නය මුලින්ම ගත්තාම මේෂ ලග්නයේ අයගේ මානසික මට්ටම ගත්තාම රවි සහ සිකුරු ලග්නගත වෙලා තමයි වර්ෂය ආරම්භ වෙන්නේ. ලග්නාධිපති අඟහරු ඉන්නවා සෙනසුරුත් එක්ක සහ බුධ කුජ සංයෝගයක් තියෙනවා. බුධ මේ සහ සෙනසුරු සංයෝගයක් තියෙනවා. මේ කුජ තමයි ලග්නාධිපති. එතකොට 12 වෙනි ඉන්නේ ලග්නාධිපති. ඊළඟට 4 වෙනි අධිපති 11 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. මේකේ මානසික මට්ටම ගත්තාම විශේෂයෙන් ටිකක් අර රවි ලග්නගත වීම සහ සිකුරුත් එතනම තැන්පත් වීම කියන කාරණාව බොහෝ දුරට ටිකක් අර විනෝදකාමී සතුරු ප්‍රීතිය උසා කරුණු කාරණා කොටනගෙන ඒ සඳහා වන යම් කාරණා යෙදෙන තත්ත්වයක් තමයි මේ අනුව පේන්න තියෙන්නේ. එතකොට සෑම දෙයක්ම ටිකක් අර විනෝදයෙන් බලන විනෝදාත්මක තත්ත්වයන් උදා කරගන්න උත්සාහ කරන ගතියක් මානසික මට්ටමට දාලා මේෂ ලග්න කරවන්ට තුළ පේන්න තියෙනවා.
ඊළඟට වෘෂභයට දාලා ගත්තාම වෘෂභයේ දෙවන්නාධිපති මේ ලග්නාධිපති මොකද දැන් ලග්නේ ග්‍රහයෝ නැත්තම් ඊළඟට අපි ලග්නාධිපති තමයි බලන්න ඕනේ. ඒකට ඔබ දැන් ජෝතිෂ ගැන දැනුමක් තියෙනවා නම් ඒ අධිපති කවුරුද කියලා මම දැන් දන්නවා. ඉතින් අපිට මේ කතා ඉවරනකොට ඔබට ඒක හිතා ගන්නත් පුළුවන් වෙයි. දැන් වෘෂභයට දාලා ගත්තාම වෘෂභයේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එතකොට සිකුරු මේ වෙලාවේ 12 වෙනි ඉන්නවා රවිත් එක්ක. එතකොට ලග්නාධිපති දෙවන්නේ 12 වෙනි වීම කියන කාරණාව දුර බැහැර ගමන් විමන් වගේ දේවල් වැඩිපුර යෙදෙන ඒකත් අර විනෝදාත්මක පැත්තට බරයි සහ තරමක් පීඩංකාර ගති වැඩි වෙන ග්‍රහ නිමිත්තක් සහ මානසික මට්ටමට දාලා ගත්තාම සාමාන්‍ය ටික ගුප්ත අදහස් ක්‍රියාත්මක වෙන සහ මේ රාහුගේ ස්වරූපය සහ කේතුගේ ස්වරූපය ගත්තාම බොහෝ දුරට නිහඬ ඉලක්ක කරා ගමන් කරන නිහඬව බොහෝ දුරට ඊටමත් ඉහළ ඉලක්ක මේක කරගන්න ඕන කොහොම හරි කරගන්න ඕන මේ වගේ ඉලක්ක ගොඩාක් ක්‍රියාත්මක වෙන අවුරුද්දක් එනවා. මිථුන ලග්නයට දාලා ගත්තාම ලග්නේ බ්‍රහස්පති ඉන්නවා 10 වෙනි ඉන්නවා ගහරු බුධ සහ සෙනසුරු. මිථුන ලග්න කරවන්ගේ මානසික මට්ටමට දාලා ඉතින් ටිකක් නිදහස් මානසිකත්වයක් ක්‍රියාත්මක ගන්න තියෙන්නේ. බ්‍රහස්පති ලග්නගත වෙලා එයාගේ ඉලක්ක තියෙන සහ රැකී ආරක්ෂා වගේ ශේෂ්ත්‍රයන්ට දාලා සහ ඒ කියන්නේ අර ඉලක්ක සපුරා ගැනීම කියන ශේෂ්ත්‍රයට දාලා ගත්තාම විවිධ ක්‍රියාමාර්ග විවිධ දේවල් අත්හදා බලන්න විවිධ දේවල් උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඒව හරහා ඒ කියන්නේ එකක් නෙමෙයි කීපයක් උත්සාහ කර කීප අවස්ථාවක් උත්සාහ කරන ඒ වගේ පොඩි ඒක නම්‍යශීලීත්වයකුත් තියෙනවා. ඒ කියන්නේ යම් අර මේ කාරණා ක්‍රියාත්මක කරනකොට එකක් ගැන මේ කියන්නේ එක පැත්තක් ගැන බලලා නෙමෙයි එක පැති විවිධ පැතිකඩයන් ගැන සලකලා බලලා කටයුතු සිද්ධ කරන්න කාරණා පේන්න තියෙනවා. ඊළඟට කටක ගත්තාම කටගේ හරියටම ලග්නාධිපති සඳු ඉන්නේ රාහුත් එක්ක 8 වෙන්නේ. කටක ලග්න කරුවන් පරිස්සම් වෙන්නට අවශ්‍යමයි. මේක ඒ තරම් හොඳ පණිවිඩයක් නෙමෙයි කටක ලග්නෙට. ඒක මතක තියාගන්න මේ මොකද රාහු සඳුත් එක්ක 8 ඉන්නස විශේෂයෙන් අනිත් එක අවුරුදු උදා වෙන්නෙම රාහුගේ නැකතකින්. රාහුගේ නැකතකින් අවුරුදු උදා වෙන්නේ. සියවස නැකතින්. එතකොට ඒකත් සලකලා බලන්න ඕනේ සඳුත් එක්කම ඉන්නවනේ. එතකොට මේක ඇවිල්ලා ඔය කටක ලග්න වල මාරක අනතුරු හදිසි අනතුරු ඒ වගේ දේවල් වලට දාලා යෝගයේම කේන්දරේ තියෙනවා නම් ඒ කියන්නේ මේ කාලේ දශා අනුදශා එහෙම ඒවා තියෙනවා නම් අනිවාර්යෙන් ගොඩාක් පරිස්සම් වෙන්න. මොකද ලොකු යම් විපතක යම් නරකක පණිවිඩයක් කටකයට දාලා මේ අනුව පේන්න තියෙනවා. ඊළඟට මේ ඒ අයගේ හැබැයි කටක ලග්නයගේ අනිත් එක අදහස් ටිකක් ඔය මේ ටිකක් ඔය ටිකක් බය බිරාන්තව ගතියක් වගේ තියෙනවා. මේ හිත ටිකක් අර මේ වැටිච්ච ගතියක් වර්ෂ ආරම්භයේදීම කොමක් හෝ හේතුවක් හින්දා නිකන් ඉදිරිය සම්බන්ධයෙන් පොඩි අවිනිශ්චිත ගතියක් නිකන් බය බිරාන්ත වගේ ගතියක් චකිතයක් ඇතුව වර්ෂ ආරම්භ කිරීමක් ඔන්නෝම දෙයක් යෙදෙන්න තියෙනවා. ඉතින් ඒක ඒතරම් බය වෙන්න අවශ්‍යත් නැහැ. ඉතින් මෙහෙම අපි අර මේ අර ග්‍රහචාරයෙන් පෙන්වන එකටම අපි යටත් වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒවා එහෙම ඇති වෙන්න තියෙනවා නම් ඒවට හේතු යෙදෙයි. මේ ඒ අර එහෙම මේ අනවශ්‍ය බයක් ඇති කරගන්න නැතුව දෛවයේ තමන් ගැන විශ්වාස තියාගෙන විශ්වාසයෙන් කටයුතු කරන්න. සිංහ ලග්නේ සිංහ ලග්නට දාලා ගත්තාම ලග්නාධිපති ලග්නේ ඉන්නවා කේතු සහ ලග්නාධිපති රවි ඉන්නේ 9 වෙන්නේ සිකුරුත් එක්ක. ඒතර සිංහ ලග්නේ ඔබට දාලා ගත්තාම ඔබ ටිකක් අර වර්ෂයේ නිහඬ වර්ෂයක් කතා බහ ටික අඩු වර්ෂයක් සහ ගොඩාක් දුරට සැලසුම් හිතේ තියාගෙන ක්‍රියාත්මක කිරීමක් තියෙනවා. මේ ධර්මයේ ආධ්‍යාත්මික ආගමික කටයුතු සම්බන්ධයෙන් ටිකක් වැඩි යම් නැඹුරුතාවයක් පේන්න තියෙනවා. බොහෝ දුරට ওই පන්සලක් එහෙම හදලා දෙන්න නැත්නම් ඒ කරා වැටිච්ච බාධා වුණු පන්සලක් අලුත් වැඩියා කරන්න ඒ වගේ දෙයකට සිත යෙද වෙන්න තියෙනවා. ඒ වගේ දෙයකට ඇත්තටම හොඳයි. සාමාන්‍ය ටිකක් අර සිංහ ලග්න කරුවන් මේ අවුරුද්දේ ඉතින් අර ඔය සෙනසුරුගේ සහ අඟහරුගේ 8 වැනි තැන්පත් වීම උදත් එතනි තැන්පත් වීම කියන දේවල් නොසලකා නොහැරිය යුතුයි. කලබලයට හදිස්සියට තීරණ ගැනීම විතරම් යෝග්‍ය නැති බව මතක තබා ගත යුතුයි. ඊළඟට කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නයට දාලා ගත්තාම ලග්නාධිපති ලග්නේ කවුරුත් නැහැ. ලග්නාධිපති සෙනසුරු ලග්නාධිපති බුධ සෙනසුරු සහ අඟහරු එක්ක 7 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. බොහෝ දුරට එකතු වෙලා කරන දේවල් හවුල් කටයුතු සහ පරාර්ථකාමී වැඩ කටයුතු වැඩිපුර යොදවා ගන්න ඉඩ තියෙනවා. ඒක ඉතාමත් සුබ තත්ත්වයක්. පරාර්ථකාමීව තමන්ගේ තවත් අය එකතු කරගෙන තමන්ගේ අභිප්‍රායන් ඉලක්ක අරමුණු කරා යන්නට උත්සාහ කරන ගතියක් වෙන්න තියෙන අවුරුද්දේ. ඉතින් ඒවෙන් යම් ප්‍රගතියක් උදා කර ගන්න පුළුවන් සහ තමනුත් ගොඩ ගිහිලා අනුනුත් ගොඩ යන්න. අනුත් ගොඩ දාන්න උත්සාහ කරන ගතියක් මේ අනුව කන්‍යා ලග්නයට දාලා අපිට කියව ගන්න පුළුවන්. ඊළඟට තුලා ලග්නේ. තුලා ලග්නයට දාලා ගත්තාම ලග්නාධිපති සිකුරු ඉන්නවා රවිත් එක්ක 7 වෙන්නේ. මේක තුලා ලග්න කරුවන්ගේත් ඇතරම මේ යම් පිවිදීමක් කියන තත්ත්වය අපිට ගන්න පුළුවන්. මේක මේ සිකුරු 7 වෙනි මේෂ රාශිය තැන්පත් වීම කියන කාරණාව ඔය අධ්‍යාපන අධ්‍යයන වගේ ශේෂ්ත්‍රයන්ට දාලා යම් සුගතියක් සුවතත්වයක් පේනවා. පරාර්ථකාමී ප්‍රතිපදයකට ගමන් කිරීමක් තිබෙනවා සහ මේ ඔය විවාහ වගේ කටයුතු එහෙම
සාර්ථකවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ටිකක් ඒව ගැන වැඩි උනන්දුවක් තියෙනවා. ඒ කියන්නේ අවිවාහක තුලා ලග්න කරුවන් නම් විවාහයට අදාළ යම් සූදානමක් ඇති කරගන්න ඉඩ තියෙනවා. ඊළඟට වෘශ්චික. වෘශ්චික ලග්නට අදාළව ගත්තාම ලග්නාධිපති අඟහරු ඉන්නවා බුධ සෙනසුරු සමග මේ පස්වැන්නේ. බොහෝ දුරට ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට වැඩි ඉඩක් යෙදෙන කාලයක් සහ මේ අර නිකන් කතා කර කර ඉන්නවට වඩා ක්‍රියාවෙහි යෙදීමක් පෙන්눔 කරන වර්ෂයක්. නිකන් ඔහේ කායකවත් කියව ඉන්නවට වඩා වැඩි ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙන වර්ෂයකුත් තමයි. ප්‍රගතියක් එහෙම මහා ලෝක කපාගෙන කඩාගෙන ඉදිරියට යෑමක් වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. බොහෝ දුරට මේ අර ක්‍රියාවෙන් වැඩ කරන්න කරලා පෙන්නන්න කරලා බලන්න උත්සාහ කරන වර්ෂයක්. ඒ වගේ ඕනම දෙයක් කරලා බලන්න අපේක්ෂාවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ වර්ෂයේ ඒ සඳහා වඩාත් යෝග්‍ය බවත් වෘශ්චික ලග්නය ඔබට මතක් කරගන්න අවශ්‍යයි. ධනු ලග්නයට අදාළව ගත්තාම ලග්නාධිපති 7 වෙනි ගමන් කරනවා. ලග්නාධිපති බ්‍රහස්පති 7 වෙනි ඉන්නේ දැන් මේ වෙලාවේ වර්ෂ ආරම්භයේ. එතකොට ඒක ඇත්තටම සංකේතවත් වෙනවා. එතනත් පරාර්ථකාමී බවක් සංකේතවත් වෙනවා. විශේෂයෙන් විවාහ ආදී සම්බන්ධයෙන් සුබ තත්ත්වයක් හවුල් වීම එකතු වීම සහ හැම වෙලේම කවුරුන් හෝ Tamanට ලං කර ගැනීම උත්සාහ කිරීම. ඒ වගේ දේවල් මේ අනුව පේන්න තියෙනවා. ඉතින් සහ මේ අර දැඩි උමනාවක් දැඩි චිත්ත චෛතසිකයක් ඇතුව සහ උමනාවක් උනන්දුවක් ඇතුව කටයුතු කරන සැලසුම් කරන සහ මේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන ගතියක් පේන්න තියෙනවා. විශේෂයෙන් ඉහළ පැලැන්ති අය සමග උපදේශනාත්මක කටයුතු වලට වැඩිපුර යොමු වීමක් එහෙම දෙයක්ත් තියෙනවා. අර ධනු ලග්න කරුවන්ගෙන් උපදේශ ඛණ්ඩ පිරිස් ගොඩනගෙනවා වැඩි මේ කාලේ විශේෂයෙන් ඉදිරි වර්ෂයේ. ඊළඟට මකර ලග්නයට අදාළව ගත්තාම ලග්නාධිපති සෙනසුරු ඉන්නවා අඟහරු සහ බුදත් එක්ක 3 වෙනි. මෙයත් මකර ලග්නය ඔබටත් හොඳයි. ඔබගේ යම් ව්‍යාපාර හෝ තමන්ගේ කියා දෙයක් ගොඩනගා ගන්න වැඩිපුර උත්සාහ කරන කාලයක්. දැන් මෙතෙක් කල ඔබ අනුන් උදෙසා තමන්ගේ නොවන දේවල් උදෙසා ඔබ කටයුතු සිද්ධ කරා නම් දැන් සූදානම් වෙනවා තමන්ගේ කියා දෙයකින් යම් පදනමක් ඇතුව තමන්ගේ දෙයකින් ගොඩනගෙන්න. ඒවට අදාළ ඊටම සුබ තත්ත්වයක් පේන්න තියෙනවා. ඉතින් මකර ලග්නය ඔබට යම් වික්‍රමාන්විත ආරම්භයක් තමයි මේ අනුව පේන්න තියෙන සහ ගයක් දොරක් හදා ගන්නට තමන්ගේ ගෙවල් දොර අලුත් එළිය කරගන්න ඒ වගේ දේවල් වලට එහෙම හොඳ අදහස් පහළ වෙන වර්ෂයක්. ඒවටත් ඉතාමත් සුබයි. ඊළඟට කුම්භ ලග්නය ඔබට අදාළව ගත්තාම ලග්නාධිපති සෙනසුරු ඉන්නේ දෙවැන්නේ. ඒත් අඟහරු සහ බුදත් එක්ක සංයෝග වෙලා මෙහිදී විශේෂයෙන් ලග්නේ රාහු සහ සඳු තැන්පත් වීම කියන කාරණාව කුම්භ ලග්න ඔබ වැඩිපුර සැලකිල්ලට ගත යුතුයි. යම් දෙගිඩියාවක් තියෙන වර්ෂයක්. බොහෝ දුරට ඉස්සරහට මොකද්ද කරන්න කියලා ලොකු පටලැවිල්ලක ඉන්න ගතියක් පේන්න තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා අනිත් එක ඔබගේ තැන්පත් මුදල් වගේ දේවල් යම් කටයුතු සඳහා භාවිතා කිරීමට සිද්ධ වීමක් වෙන තත්ත්වයකුත් පේන්න තියෙනවා. 12 වෙනි අධිපති ලෙස සෙනසුරු දෙවැන්නේ තැන්පත් වීම සහ බුධ අඟහරු හිතනව සංයෝග වීම. වචන පරිස්සම් කර ගන්න ඕනේ. මුහුණ ආශිත් තුවාලයක් වැනි දෙයකට යම් ඉඩකඩක් පේන්න තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කුම්භ ලග්නයේ මේ අවුරුද්දේ සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් මුහුණ පරිස්සම් කරගන්න, කට වචන ප්‍රවේශම් කරගන්න. මීන ලග්නට අදාළව ගත්තාම සෙනසුරු අඟහරු බුධ ලග්නගත වෙලා තමයි මේ අලුත් ශකරාජ වර්ෂය ආරම්භ වෙන්නේ. ඔබට අදාළව ඔබ ඇතරම මේ අධිෂ්ඨානශීලී වන කාලයක්. ඉතින් අපි ඔබ දන්නවනේ සෙනසුරු ලග්නගත වීම කියන්නේ ඔය ඒ රාශිය කියන කාරණාවක්. ඉතින් ඒ රාශිය කියන කාරණාව අපි පැත්තකට දැම්මත් අඟහරු සහ බුධගේ සංයෝගය කියන කාරණාව ගත්තාම යම් ටිකක් අර ආවේගශීලී වීම, කේන්තියම් ඒ වගේ දේවල් සහ අර මතකයන් වැඩි සමහර දේවල් සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර හිතේ තියාගෙන ඉන්නවා. තමන්ට යම සාමාන්‍ය මීන ලග්න කරුවන් නිදහස් චරිතනේ. ඒ ලොකෝට කොයි දෙයක් ගන්නවත් එහෙම ලොකෝට හිතර ගන්න චරිත නෙවෙයි. හැබැයි මේ ග්‍රහ පිහිටීම විශේෂයෙන්ම ලග්නගත පිහිටීම අනුව අර තමන්ගේ තිබුණු අර ආවේනික උප්පත්ති මීන ලග්න කරුවන්ට හම්බෙන යම් ආවේනික ගති පොඩ්ඩක් වෙනස් වීමක් යෙදෙන්න තියෙනවා. නිකන් අනිත් අයත් එක්ක නිකන් රණ්ඩු දබර ආරවුල්කාරී මානසිකත්වයක් ගොඩනැගීමක් වගේ දෙයක්. ඒකින්ද මීන ලග්න කරුවන් පොඩ්ඩක් කේන්ති ගන්න නැතුව සහ ඔය මේ සමහර අර පලි ගැනීම වගේ දේවල් ඉන්නේ වගේ සිතිවිලි එහෙම දැඩිව පහළ වෙනවා. ඒකින්ද සහ ඔය බොන්න එහෙම පුරුදු වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද මත්පැන් මද්ද්‍රව්‍ය වගේ දේවල් වලට එහෙම යම් ආසාවක් නැඹුරුතාවයක් තියෙනවා නම් පොඩ්ඩක් ඒවට ඉතින් රුචිකත්වයේ වැඩි වේ. රුචිකත්වයේ නෙමෙයි හේතුව. අර වගේ අර මොනවා හරි අර පොඩක් පෞරුෂය අඩුයි. ඒ කියන්නේ පෞරුෂමත් ගතිය මේ සමහර මීන ලග්න කරනට අඩුයි. මේ ඍජුව ප්‍රශ්න වලට මුහුණ දෙන්න තියෙන ගතිය අඩුයි. ඒකින්ද හැම වෙලේම අර මොනවා හරි විකල්ප පොඩි ඉන්ජෙක්ෂන් එකක් ඇඟට ගහගෙන තමයි මේ අනිත් ඇත්ත එක්ක රණ්ඩුවට යන්න උත්සාහ කරන්නේ මේ කාලේ. ඉන්ජෙක්ෂන් එකක් ඕනේ කවුරු හරි කියන්නේ. කෙලින්ම අර PVC-න් යන්න බෑ ඒවට. ඒ හිතේ තියෙන ඉලක්ක සාර්ථක කරගන්න PVC-න් යන්න බෑ. ඉතින් අර වගේ දේවල්ට හුරු අය නම් ඒ හුරුව පොඩ්ඩක් වැඩි වෙනවා. මොකද අර මේ PVC පොඩ්ඩක් පැත්තකට දාලා අරවට වගේ අර මොකක් හරි ආදේශක හෝමෝන සත්‍යයකට තැනක් දීලා
ඒවත් එක්ක තමයි මේ ඔය සටනට යන්න උත්සාහ කරන්න. ඉතින් amutu අර ජෙට් පෙට්‍රල් ගහුවා වගේ නිකන් වාහනයකට. ඉතින් ඒ වගේ amutu පෙට්‍රල් ටික ගහගෙන පොඩ්ඩක් වේගෙන් යන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. ඒකින්ද ඒ වෙලාවේදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඉතින් මේ නාස්තිකාරවල වගේ දේවල් පාලනය කරගන්න. ඉතින් අපේ සාමාන්‍ය ස්වරූපය ගත්තාම ওই තත්ත්වය තමයි තියෙන්නේ. අපි දැන් බලමු ඊළඟට ධනෙ එහෙම කොහොමද කියලා. මේ අවුරුද්දේ ලග්න 12ටම දාලා ධනෙ එහෙම කොහොමද කියලා. ඔව් අපි දැන් බලමු මුදල් පැත්ත. මුල්‍යම කටයුතු තත්ත්වයට දාලා කොහොමද මේ අවුරුද්ද ලග්න 12ට ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් මේ තනි chart එකකට ගත්තාම සංසන්දනාත්මකව බලන්න පුළුවන්. කාටද හොඳ කාටද නරක. මොකද අපි හැමෝම මොකක් හරි ලග්නයක් ඇතුව තමයි උපදින්නේ. හැම සත්ත්වයක්ම. මේ පෘථිවිතලයේ උපදින හැම සත්ත්වයක්ම මේ කුමක් හෝ ලග්නයක හිමිකරුවෙක්. උට කාට ඒ ලග්නයන්ට දාලා ගති ස්වරූපයන් වල නිරූපණයක් ඒ අය තුළ තියෙනවා. සුළු ස්වරූපණයක් තියෙනවා. සුළු ඒ කියන්නේ ඒක වෙනස් වෙනවා ග්‍රහ පීඨයම අනුව. හැබැයි අර සමාන ගති කියන්නේ ගොඩාක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු ධනේ පැත්ත කොහොමද කියලා. මුලින්ම ධනේ සම්බන්ධ කාරණාවි දැන් අවධානය යොමු කරමු. මෙතන ඇවිල්ලා මේ මේෂ ලග්නේ. මේෂයකට අදාළව ගත්තාම දැන් ධනස්ථානයේ අපේ ජෝතිෂයේදී ඔබ නිකන් සාමාන්‍ය දැනුම තියෙනවා. ඔබ දන්නවා ධනස්ථානය කියන්නේ දෙවැන්න. ලග්නේ දෙවැන්න. මොකද ශරීරයේ පෝෂණය වෙන්නේ නම් අපි ශරීරය කියලා ගත්තාම ශරීරයේ පෝෂණය වෙන්නේ අපේ කට මුඛේ කටින්. එතකොට ශරීරයේ පෝෂණය වෙන්න අදාළ දේවල් ඇතුල් වෙන්නේ දෙවැන්නේ. ඒ ළඟම තැන. එතකොට ওই පෝෂණයට අදාළ කාරණාවක් තමයි ධනයත්. ඒ ධනය කියන දේවල් ධනය ඒ කියන්නේ මේ අපේ සමෘද්ධිමත් භවයේ සංකේතය. අපේ සමෘද්ධිමත් භවයේ සංකේතය තමයි ධනය. දැන් අතම අතීතයේ ධනය කියන්නේ මුදල්ම නෙවෙයි. මුදල්ම නෙවෙයි මොනවා හරි අපේ ශරීර පෝෂණය උදෙසා මේ අවශ්‍ය සාධක ටික ගොනු කරගන්න. ඉතින් අර ධනය කියන්නේ දැන් සිම්බල් එක සලකුණක්නේ. එතකොට දෙවැන්නට දාලව දැන් දෙවැන්නාධිපති මේෂ ලග්නයට දාලව ගත්තාම දෙවැන්නාධිපති සිකුරු ඉන්නේ කෙලින්ම ලග්නේ. එතකොට අපි ආරම්භයේදී කිව්වා මේ සිකුරු සහ රවිගේ මේ ලග්නගත වීම යා විනෝදකාමී බවකට මේෂ ලග්න කරවංගව නැඹුරු කරනවා කියලා. දැන් මේ සංකේතය මෙතන දෙවැන්නුත් අපිට ගත්ත හැකියි. දෙවැන්නුත් ඒ කියන්නේ ධනය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ධනය ලැබීම සම්බන්ධයෙන් හොඳ සුබ තත්ත්වයක් පේන්න තියෙනවා. මොකද ඔබේ ධනස්ථානාධිපති සහ හත්වැන්නාධිපති දෙකම සිකුරු. එතකොට දෙකම තමයි ලග්නෙට එන්නේ. එතකොට මේ ධනය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ සහ විශේෂයෙන් මෙතන මේ සෙන්සුරු බුධ සහ කුජගේ සංයෝගයේ 12 වෙනි තැන්පත් වීම කියන දේත් මුදල් වැය පැත්තට දාලා යම් කියවීමක් තියෙන වැය පැත්තට දාලා වැඩිවීමක් පෙන්눔 කරනවා. වැය වැඩි කරන ඉතින් හම්බෙන්න බෑ. මේ හම්බෙනවා කියන දේත් ඕක ඇතුළෙම තියෙනවා. ඒකින්ද මුදල් පැත්තේ ගැටලුවක් නැහැ. මේ ලැබීම් පැත්තට හොඳ හේතු සාධක තියෙනවා. සහ විශේෂයෙන් රාහු සහ සඳු 11 වෙනි වීම කියන කාරණා ඒවත් අපි මීට අදාළ කරගන්න ඕනේ. විශේෂයෙන් දැන් අපේ වාර්ෂික ලග්න බලාපල විග්‍රහයක් බලනකොට බ්‍රහස්පතිගේ චාරය සලකනවා. දැන් ජූනි මාසේ බ්‍රහස්පති 4 වෙනිට යනවා. දැන් මෙතන ඉන්නේ 3 මිථුන රාශියේ. බ්‍රහස්පති කටක රාශිය බලවත් වෙනවා මේ ජූනි මාසේ. ජූනි ඉඳන් නොවැම්බර් වෙනකන් යනවා කටක රාශිය. නොවැම්බර් මාසේ එනවා සිංහ රාශියට. ආයේ 27 අවුරුද්දේ ජනවාරි මාසේ අන්තිම හරිය ආපහු බ්‍රහස්පති වක්‍ර වෙලා ආපහු කටකට යනවා. එතකොට බ්‍රහස්පති 3 වෙනි ඉන්නේ බොහොම කෙටි කාලයයි. දවස් කිහිපයයි ඉන්නේ. දවස් කියන්නේ මාස එකමාරක් විතර වගේ ඉන්නේ. ඊට පස්සේ 4 සහ 5 ඔය දෙකේ තමයි බ්‍රහස්පතිගේ මේ ගමන් රටාව සිද්ධ වෙන්නේ 27 අවුරුද්දේ අප්‍රේල් වෙනකම්. ඔය කාල පරිච්ඡේදයේ. එතකොට ඔය අතර කාලේ මේ ධනය සහ මූල්‍යමය කටයුතු ආදී මේ දේවල් සම්බන්ධයෙන් ශක්තිමත් බවක් සහ වත්කම් අත්පත් කර ගැනීම කියන ඒ කාරණා ශක්තිමත් වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් නරක මොකක් හරි ඉතින් ඔය මේ අර විනාශකාරී අතුරු දශාවක් එහෙම ආවේ නැත්තම් ඒ කියන්නේ සමහර අයට මහා දශා මොන දශාවත් අර අතුරු දශාවල වලදී ටිකක් බාධා ඇති කරන විනාශකාරී අතුරු දශාවල එනවා නම් සහ ග්‍රහ ගෝචරයේදී අපේ උප්පත්ති ග්‍රහ පිහිටීම බාධා කරන ග්‍රහ ගෝචර ක්‍රියාත්මක වෙනවා නම් මේ කියන කාරණා ඔක්කොම භංග වෙලා යනවා. ඒකින්ද අර මේ පොදු තත්ත්වය කියන්නේ. එතකොට කෙනෙකුට මේක අල්ප මාත්‍රයක් අදාළ වෙන්න පුළුවන්. කෙනෙකුට 100%ක්ම මේ කියන කාරණා අදාළ වෙන්නත් පුළුවන්. කෙනෙකුට සුළු වශයෙන් අදාළ වෙන්නේ. ඒක අර උප්පත්ති ග්‍රහ පිහිටීම අනුව. කොහොම වුණත් ධනය පොදුවේ සමස්තයක් විතර ගත්තාම සාපේක්ෂව ධනය සම්බන්ධයෙන් සුබ තත්ත්වයක් ලැබීම පැත්තට සුබ තත්ත්වයක් සහ වත්කම අත්පත් කර ගැනීමක් ඉඩමක් දේපලක් වාහන වගේ දේවල් අත්පත් කර ගැනීම ඒ වගේ දේවල් වලට ඉතාමත් සුබ කාරණා මේෂයකට අදාළ පේන්න තියෙනවා. ඊළඟ වෘෂභයට අදාළව ගත්තාම වෘෂභයේ දෙවැන්නාධිපති බුධ ඉන්නේ 11 වෙනි. වෘෂභෙත් නම් මුදල් ගලන් එන වර්ෂයක්. ඒක පවසන්න ඕනේ. මොකද ඒ අය අර අපි මම ඒක වචන පාවිච්චි කරන්නම් සාමාන්‍ය ජ්‍යොතිෂයේ සුදුසු නෑ. ඒනකට පාවිච්චි කරන්න ඕනේ. අර ගේමක් ගහනවා කියන්නේ. බොහොම සද්ද නැතුව හිමින් සීරුවේ අර නිකන් අපි අර සද්ද නැතුව නොකර කතා සද්ද බද්ද මුකුත් නැහැ. ඇතුලෙන් වැඩේ තියාගෙන අර ගේමක් ගහනවා ලොකු.
ලොකු ගේමක්. ඒ ප්‍රතිඵල විදියට මුදල් ගලා යෑමක් අපේක්ෂා කරන්න පුළුවන්. ධනය සම්බන්ධයෙන් සරු බවක් සාමාන්‍යයෙන් මම හිතන්නේ ලග්න 12ට පදාලව ගත්තාම හොඳම ලැබීම් ආර්ථික මුදල් පැත්තෙන් හොඳම ලැබීම් තියෙන්නේ වෘෂභ ලග්න කරුවන්ට. ඒක අදාළ කරගන්න ඕනේ. ඒකින්ද ඒ ගැන වෘෂභ ලග්න කරුවන්ට සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන් වගේම අපිට අසතුටු වෙන්නත් කාරණා තියෙනවා. ඒවා මම දැන් ඊළඟට කතා කරන්න. සතුටු වෙන්න පුළුවන් කාරණා ටික ඒ ධනය සම්බන්ධයෙන් හොඳයි. ඊළඟට මිථුන ලග්නේ. මිථුන ලග්නේ දෙවන්නාධිපති සඳු ඉන්නේ දැන් වර්ෂ ආරම්භයේදී ඉන්නේ 9 වෙනි රාහුත් එක්ක. සඳු ඉන්නේ රාහුත් එක්ක. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සඳු දැන් සඳු සාමාන්‍ය 9 වෙනි තැන්පත් වීම කියන දේ ඔය ධනස්ථානාධිපති 9 වෙනි තැන්පත් වීම කියන කාරණාව සාමාන්‍යයෙන් ධනය සම්බන්ධයෙන් මේ ඉතින් ලොකු උමනාවක් නොදක්වන ගහ පිහිටීමක්. ඒක ලැබුණත් ඒක නැතත් ඒක අර ඒක පොඩ්ඩක් අර මේ අර එහෙම ධනය කියන දේ ඔබට නිකන් ඉලක්කගත වෙන්නේ නැහැ මේ වර්ෂයේදී. ඕක ඕනෙත් නැහැ ඒකම එච්චර හම්බ කරන්න ඕනේද? ඕනේ ඔන්නේ තියෙන හැටියට කරගන්නවා. ඔන්න වගේ අදහසක් තමයි එන්නේ. ඉතින් ඒක නරකක් නෑ. ඉතින් ඒ වගේ දේවල් විශේෂයෙන් බ්‍රහස්පති ලග්න ගත්තීම බ්‍රහස්පති 2 යනවා 3 යනවා ඔය කියන කාරණා ගත්තාම ඒ කතන්දරේ තව දුරටත් අහුරු වෙනවා. අර ඒ තරම් මුදල් කියන කාරණාව මූලික කරගන්නේ නැහැ ජීවිතේට. ඒ හින්දාම ඉතින් ලැබීම් තියෙනවා. ඊටමත් හොඳ ලැබීම් තියෙනවා. ආර්ථික පැත්ත දියුණුවක් තියෙනවා සහ සැප සම්පත් ලබන්න භාග්‍යයන් බොහොමයක් විශේෂයෙන් 11 වෙනි රවි කේතු සංයෝගය සහ 10 වෙනි සංයෝගයෙන් පෙන්නනවා. අර ලැබීම් වල එහෙම අඩුවක් නැහැ. හැබැයි අර ඔබට ඌමනාවක් නැති ගතිය හින්දා ලැබෙන්න තියෙන සමහර දේවල් අහිමි වීම සහ සමහර ලාවට ඔය ඔබ හම්බ කරන දෙයක් ආගම දහමට ආධ්‍යාත්මික දේවල් වලට වැය වී පහදම් කිරීමක් ඒ වගේ දේකුත් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි කටක ලග්නට දාලා ගත්තාම කටකේ දෙවන්නාධිපති රවි ඉන්නේ කෙලිම 10 වෙනි. රවි සහ සිකුරු 10 වෙනි තැන්පත් වෙලා ඉන්නවා උච්චව. දෙවන්නාධිපති රවි. ඉතින් කටක සාමාන්‍ය කොහොමත් සූර්යයා මීන රාශිය මේෂ රාශියට යනවා කියන්නේ මේෂ රාශිය තැන්පත් වෙනවා කියන්නේ ඉතින් උච්චයි තමයි දෙවන්නාධිපති කටක ලග්නෙට. ඒක පොදු දෙයක්. පොදු කාරණාවක්නේ. ඒක විතරක් අපිට ගන්න බෑ මෙතෙන්ට. සේන විශේෂයෙන්ම කේතු දෙවැන්නේ තැන්පත්නේ. දැන් මේක ඇවිල්ලා මේ කටක ලග්න කරනකොට ලැබීම් පැත්තක විශේෂ රැකියාව සම්බන්ධ රැකියාවේදී ලැබීම් පැත්තට හොඳයි. ඒ කියන්නේ රැකියාවේදී මොනවා හෝ අර බෝනස් හරි නිකන් අර බලාපොරොත්තු නොවන අමතර ආදායම් මාර්ග ඒව හරහා මුදල් ලැබීමක් කියන එකක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒවට හොඳයි. දැන් බ්‍රහස්පති ලග්නේ සහ දෙවැන්නේ ගමන් කිරීම කියන කාරණාවත් සාමාන්‍යයෙන් අර විකල්ප ආදායම් මාර්ග හරහා නැත්නම් රැකියාවේ වෙනත් විකල්ප දෙයක් සිද්ධ කරලා ඔය අමතර වැඩක් කරලා ටිකක් කර හොයාගන්නේ. ඒ වගේ දේවල්ට අවස්ථා ගොඩක් පෑදෙනවා. ඉතින් ඒවා අවස්ථා ලබා ගන්නවද නැද්ද කියන එකට අදාළව ඔබ තුළ තමයි ඉතින් ඒ කාරණාව තියෙන්නේ. ඉතින් ඒ ලැබෙන අවස්ථාවල් මේ වලින් ඉතින් ප්‍රයෝජන ගන්න බලන්න ඕනේ. මොකද අවස්ථා ලැබුණාට ඔබ කම්මැලි නම් ඔබ ඒ තරම් ඒවට උනන්දුවක් නැත්නම් ඉතින් එකම දැන ඔහේ කරගෙන චරිතයක් නම් ඉතින් ඒක ඔබට ඒ තරම් සරු බවක් ඇති කරන්නේ නැහැ. හැබැයි උත්සාහ කරන්න රැකියාවේ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. මතක තියාගන්න ඕනම දේ තමයි මුදල් කියන කාරණාවට ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම දෙවන්නේ කේතු තැන්පත් වීම කියන දේ මුදල් වලට ලැබීම වලට පොඩි අවහිරවීමක් තියෙනවා. ඒ කියන්නේ මොකක් ඔබ ව්‍යාපාර ශේෂයෙන් එහෙම මොනවා හරි දෙයක් කළා මුදලක් අපේක්ෂා කරාට ඒක සමහරට එකපාර ලැබෙන්නේ නැහැ සම්පූර්ණ මුදල. පොඩ තමයි හම්බෙන්නේ. ඉතින් ඒවා සහ මුදල් ප්‍රශ්න ආවා කියලා මේ සඳු රාහුට ක්‍රියාත්මක වෙන්න නම් දෙන්න එපා. ලග්නාධිපති සඳු රාහුත් එක්ක තැන්පත් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵල ජීවිතේ පාවීම, ජීවිතය කලකිරීම. කටක ලග්නයේ විශේෂයෙන් පරිස්සම් වෙන්න. ජීවිතේ පා කරගෙන හෝ කලකිරීම තේරුමක් නෑ. අර ඒ පද්ධතිය සක්‍රිය වෙන්න තියෙන කාලවල ඒ විදිහට සක්‍රිය වෙනවා. හැමදාම ඕක නෑ. මේ කෙටි කාලින තත්ත්වයන්. ඉතින් මේ අවුරුද්දක් හමාරක් වගේ යම් පීඩාවක් ඔබට හැම පැත්තෙම ධනෙ සම්බන්ධව තියෙදෙයි. හැබැයි ඒ වෙලාවේදී ඉතින් ඔබ ගැන පරීක්ෂාණයක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ වෙලාවේදී ජීවිතේ පලා යන එක හෝ මිනිස්සුත් එක්ක ප්‍රශ්න ඇති කර ගැනීම ප්‍රශ්න වලින් විසඳෙන්න අදාළ හේතුවක් නෙමෙයි සහ ඔබගේ මේ උත්තමත්වයේ ඔබගේ මේ ලෝකෙට ඇවිල්ලා ඔබ කරගත්ත දෙයක ප්‍රතිඵලයක් නෙමෙයි ඒක. ඔබ නිකන් නැති කරගත්ත දෙයක ප්‍රතිඵලයක්. ඒකින්ද හොඳට මතක තියාගන්න මේ මොන ප්‍රශ්නයවත් ජීවිතෙන් පලා යන එක හෝ ඒ ප්‍රශ්න වලින් පලා යන එක හෝ නෙමෙයි. ඒවට උත්තර දීලා ඒවට මූණ දීලා ඒවට ඒවත් පාඩමක් කරගන්න. ඒවත් අත්දැකීමක් කරගන්න. එතකොට ඔය කියන පරාජය කරන ග්‍රහයන් ඕක අනිත් පැත්ත. මොකද හැම ග්‍රහයකම පරාජය සත්‍යය සහ ජයග්‍රහයයන් දෙකම නිවේදනය කරනවා. ඕක අපි සියුම කියව ගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒකින්ද මේකේ පරාජය තත්ත්වේ බාර ගන්න අවශ්‍ය නැහැ. අභියෝග බාර අරගෙන ඉස්සරහට යන්න කලබලයට හදිසියට තීරණ ගන්න එපා කිසි වෙලාවක. හොඳ උපදේශයක ලං කරගන්න. යම් ප්‍රශ්නයක් තියෙනවා ධනෙ සම්බන්ධයෙන් ලැබීමගේ දේවල් වලට. හැබැයි ඔබට ලැබෙන බය වෙන්න එපා. මේ සහ රැකියාවෙන් මේ වගේ විකල්ප ආදායම් මාර්ග ගොඩක් යෙදෙනවා. ඉතින් ඕක සීමාවක් ඇතුව ලස්සනට කළමනාකරණය කරගන්න ලැබෙන දේවල් මදි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඔබට මේ ඔළුව කල්පනා කරලා වැඩ කරොත් ඔක්කොම ලස්සනට කළමනාකරණය කරගන්නත් පුළුවන්.
සිංහලකට දාලා ගත්තාම දෙවැන්නාධිපති ධනස්ථානාධිපති බුධ වෙන්නේ. බුධ ඉන්නේ 8 වෙන්නේ. සෙනසුරු සහ අඟහරුත් එක්ක 8 වෙන්නේ. ওই දෙවැන්නාධිපතිට තවත් ග්‍රහය සංයෝග වෙනවා කියන කියන්නේ ඒ සංයෝග වෙන ග්‍රහයන්ට අදාළ කාරකත්ව හරහා මුදල් ලැබෙනවා කියන දේ. දැන් සෙනසුරු සාමාන්‍යයෙන් ඔය පීඩිත ජනතාව සාමාන්‍ය ජනතාව කියන දේ අපි පොදුවේ අහන්නේ. හැබැයි කෘෂි කාර්මික දේවල්, මහ පොළොවෙන් ගන්න දේවල් සහ පරිසරයෙන් ස්වභාවික ධර්මයෙන් ගන්න දේවල් ඒවට දාලා කාරක වෙන්නේ සෙනසුරු. ඉතින් ඔබ මොනවා හරි ඊට දාලා ව්‍යාපාරයක් වෙන දෙයක් කරනවා නම් ඒව හරහා ධනෙ උපය ගන්න පුළුවන්. ඊළඟට අඟහරු විශේෂයෙන්ම කාර්මික තාක්ෂණික දේවල් සම්බන්ධයෙන් කාරකයි. ඒවෙන් උපය සපයා ගන්නත් පුළුවන්. මෙහිදී විශේෂයෙන් දෙවැන්නාධිපති 8 වෙන්නේ තැන්පත් කියන කාරණාව මේ අර මේ ටිකක් ඔය গুপ্ত දේවල් තියෙනවනේ ඔය අදෘශ්‍යමාන දේවල් අරහා මුදල් උපයා ගන්න. ඒ වගේ දේවල් වලට හේතු කාරණා ඉදෙන ග්‍රහ නිමිත්තක් කියලා මතක තියාගන්න ඕනේ. එතකොට ඒවත් සැලකිලිට ගන්න. ඒ කියන්නේ මේ මම කියන්නේ අර ඔය අදෘශ්‍යමාන දේවල් කියන්නේ තොইল පොයිල් නටලා ඒව අර මුදල් උපය ගන්න කියන එක නෙමෙයි. අර ඔබ ආධ්‍යාත්මික හෝ ආගමික කාරණා වගේ දේවල් ටිකක් ඒවා මුල් බැහැගෙන ඒවට සිද්ධ කරා නම් සමහර වෙයි දේව බලවේග හෝ গুপ্ত බලවේග වල සක්‍රියත්වයේ බලවත් වීම මත මුදල් කියන කාරණාවටදී ගැටලු निराකරණය කරගන්න පුළුවන් සුබදත්තිකුත් තියෙනවා. සිංහලග්නේ ඔබත් හැබැයි අර මේ ඔය සෙනසුරුගේ පිහිටීම් සහ අනිකුත් පිහිටීම් අනුව ඒ තරම් ලොකුවට මුදල් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වාවේ කියලා හිතන්න අමාරුයි. ඉතින් ඌමනාවට තමයි ඉතින් දේවල් ගොනු වෙන්නේ කොට නැගෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. ඔය වායු ඔය මේ සුළි කුණාටු තියෙන්නේ. රික්තයක් ඇති වුණාම වායුව රික්තයක් ඇති වුණාම එතන සුළි කුණාටුවක් ඇති වෙනවා. කරගෙන පටන් ගන්නවා. මේ රික්තයක් වලට තමයි ඇදෙන්නේ. ඒ රික්තය තමන්ගේ මනසින් හදා ගන්න ඕනේ. ඉතින් මට ඌමනාවයි මට මේක කරගන්න ඕනේ කියන ඌමනාව. ඒ ඌමනාව වරහා මේ තත්ත්වයන් ක්‍රියාත්මක වෙලා ඇදෙන්න පටන් ගන්නවා. ඒකෙන්ද ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. කොහොම වුණත් ඔබට අර මේ අර වෙනත් විකල්ප ක්‍රම හරහා ධනෙ උපය ගන්න එහෙම ක්‍රමවේදකුත් තියෙනවා. ඒවා උනන්දුවෙන් කටයුතු කරන්න. ඊළඟට කන්‍යා ලග්නයට දාලා දෙවැන්නාධිපති සිකුරු ඒත් ඉන්නේ 8 වෙන්නේමයි රවිත් එක්ක. රජයෙන් රාජ්‍යාංශ වලින් මුදල් ලැබෙන යෝගයක් මේක. ඒ කියන්නේ රජයට සම්බන්ධ කොන්ත්‍රාත් වැඩ එහෙම සිද්ධ කරනවා නම් කන්‍යා ලග්න ඔබ ඒ වෙන්න ඔබට මුදල් හදල් ගොනු කර ගන්න පුළුවන් සහ ඒ සඳහා වන්නේ බාධා තියෙනව නැතුවම නෙමෙයි. ඒතර 8 වෙන්න කියන්නේ දුෂ්ට ස්ථානයක්නේ. එතකොට ශනිකව ලැබෙනව නෙමෙයි බාධා අපේ ප්‍රයෝග ක්‍රියාත්මක කරන්න වෙයි. යම් උපායවන් ප්‍රයෝග මායාවල් ඒවා එහෙම පොඩ්ඩක් ක්‍රියාත්මක කරන්න වෙයි. ඉතින් අර කියලා වෙලා තියෙන ධනයක් ගෙන්න ගන්න. හැබැයි ධනෙ ලැබීමට අදාළ කාරණාවක් තියෙනවා මේ සහ ඔය හවුල් කටයුතු එකතු වෙලා කරන කටයුතු සහ විශේෂයෙන් ඔය උපදේශන වගේ සේවාවන් කරන කන්‍යා ලග්න කරවන්ටත් මුදල් ඒ පැත්තෙන් උපදේශන වගේ පැත්තකින් මුදල් ගලායීමක් ධනෙ ගලායීමක් වගේ පැත්තට දාලා කාරණාවක් පේන්න තියෙනවා. එවැනි උත්සාහයක් ගන්න ඒවට ඊටමත් හොඳයි සහ මේ ඔබගේ මේ හැකියාවන් මේ උපදේශන පැත්තට දාලා හැකියාවන් වැඩිපුර සමාජගත කරන්න උත්සාහ කරන්න. ඊළඟට මෙතන තුලා ලග්නේ. තුලා ලග්න දාලා ගත්තාම දෙවැන්නාධිපති වෙන්නේ අඟහරු. අඟහරු ඉන්නේ බුධ සහ සෙනසුරු එක්ක 6 වෙන්නේ. එතකොට මේක ඇවිල්ලා මේ විශේෂයෙන් දෙවැන්නාධිපති 6 වෙන්නේ කියන කාරණාව වචනෙන් මුදල් උපයන්න පුළුවන් කියන දෙයකට දාලා කාරණාවක් පෙන්නනවා. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා බොරුව. ඒ කියන්නේ ටිකක් වචනය මේ වැරදි විදිහට පාවිච්චි කරලා මුදල් සපයා ගන්න උත්සාහ කරන ගතියකුත් මේ හරහා පේන්න තියෙනවා. ඉතින් හරි දෙයට වචන භාවිතා කරන්න මිනිසුන් උදව් කරලා ගොඩක් හම්බ කරන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ අසරණ වෙච්ච අයට ලෙඩ වෙලා අසනීප වෙලා විශේෂයෙන් ඔය උපස්ථාන කටයුතු එහෙම කරන තුලා ලග්න කරවන්ට හොඳ පිහිටීමක්. ඒ උපස්ථාන කටයුතු වලින් ඔබට ගොඩාක් මේ කියන්නේ හොඳ අවස්ථා ලැබෙනවා. මේ කෙනෙක් බලාගත්තොත් එයා සාමාන්‍ය දෙන සුළු මේ මුදලක් නම් ඉතින් ටිකක් සැලකිය යුතු මුදලක් උපයා ගන්න පුළුවන් තත්ත්වයකුත් තියෙනවා. අර මං කලින් කිව්ව න්‍යාය මේකටත් අදාළයි. දෙවැන්නාධිපති මිශ්‍ර වෙලා ඉන්න ස්වරූපය කියන්නේ සෙනසුරු සහ බුධ සමග සංයෝග වෙලා ඉන්නවා. වචන ජයග්‍රහණය කිරීමක් මේ තුල තියෙනවා. විශේෂයෙන් මේ සෙනසුරුගේ සහ බුධගේ සංයෝගයේ බොරුව සම්බන්ධ සංයෝගයක්. ඔබ පොඩ්ඩක් බොරුව ඇවිද්දවන කාලයක්. බොරු කියලා හම්බ කරගන්න උත්සාහ කරන ගතියක් වගේ තියෙනවා. ඉතින් ඒක මේම ඒකත් ඉතින් අර මේ කෙනෙක්ගේ විනාශයකට හෝ කෙනෙක්ගේ මේ අර කෙනෙක් නැති මේ විනාශ වෙන්න උත්සාහ කරන තත්ත්වයක් තුළ සමහර ලාවට අපිට උපායක් විදිහට යම් වචනයක් බොරුවක් වගේ පාවිච්චි කරලා ඒක නා ගොඩ ගන්න එහෙම දෙයකට උත්සාහ කිරීමක් වගේ වෙන්නත් පුළුවන්. ඒ වගේ දෙයක් නම් ගැටලුවක් නෑ. හැබැයි මේ හැම වෙලේම බොරු රජ කරන්න උත්සාහ කරන්න එපා. එවැනි සිතිවිලි පහළ වෙනවා. ඒකකොට ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. උපදේශන වගේ ශේෂ්ඨ වලින් ඔබටත් මුදල් ලිපීම් උපයාස අපයා ගැනීම මේ වගේ දේවල්ට කාරණා තියෙනවා. විශේෂයෙන් මෙහිදී රජයට සම්බන්ධ කරන යම් ඔය විශ්වවිද්‍යාල පාසල් මේ ස්වේච්ඡා ගුරු සේවා වගේ
ඒ වගේ දේවල් වල එහෙම ඔබ යෙදුණා නම් අනිවාර්යෙන් ඒවෙන් මුදල් හදල් පැත්තට දාලා සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට වෘශ්චික ලග්නයට අදාළව වෘශ්චිකයේ දෙවැන්නාධිපති බ්‍රහස්පති දෙවැන්නාධිපති බ්‍රහස්පති tempat වෙන්නේ 8 වෙන්නේ. මෙතන මම ලියලා නැහැ. දෙවැන්නාධිපති බ්‍රහස්පති tempat වෙන්නේ 8 වෙනි භාවයේ. එතකොට වෘශ්චික ලග්න ඔබට දාලා ධනය සම්බන්ධයෙන් මිශ්‍ර තත්ත්වයක් පේන්න තියෙන්නේ. මිශ්‍ර තත්ත්වයක් පේන්න තියෙන්නේ මේකෙදි මේ ඔබ ටිකක් මුදල් හදල් පැතර දාලා ටිකක් අර මේ බාධා තියෙන ඇතරම ඒක අර දුෂ්ටස්ථානයක් කියන කාරණාවට දාලා මේකෙදි මේකයි බ්‍රහස්පති 9 සහ 10ට ගෝචර වෙනවනේ. ඒ ගෝචරයන් සමග විශේෂයෙන් 9 වෙනි ගෝචරේ දේචරම සාර්ථක නැහැ 10 වෙනි ගෝචරේ හොඳයි. ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිම සහ ලබන අවුරුද්දේ මුල් කාලයක් වano ඔබ විසින් යම් සැලසුම් කරන යම් කටයුත්තක යම් උපායශීලී ඔය සැලසුම් කරන කටයුත්තක ප්‍රතිඵල හරහා මුදල් ගෙන්වා ගැනීමක් ඒ මුදල් පැත්ත සාර්ථක කර ගැනීමක් කියන කාරණාව මේ අවුරුද්දේ අන්තිම කාලේ හෝ ලබන අවුරුද්දේ මුල් කාලේ පේන්න තියෙනවා. ඒකින්ද ඒ උත්සාහයෙන් දිගටම සිද්ධ කරවගෙන යන්න ඒවැයි ප්‍රතිඵල තියෙනවා කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. සහ විශේෂයෙන් ඔබ අර සමාජයෙන් ඔබ වැඩි දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ගෞරව හෝ ඔබ කරන දෙයට පැසසුම් කවුරුන් හෝ ඔබට සල්ලි ගෙනත් දෙයි කියන එක ඒව බලාපොරොත්තු වෙන්න එපා. කවුරුවත් ගෙනත් දෙන්නේ නැහැ. ඔබම ඕනේ ඔබට හොයාගන්න. හැබැයි ඒ සැලසුමකට ගමන් කරනවා නම් අනිවාර්යෙන් ඒ සැලසුමේ සාර්ථකත්වයක් තියෙනවා. ව්‍යාපාර හෝ වෘත්තින් හෝ ඕන පැත්තකට දාලා කටයුතු සිද්ධ කරන වෘශ්චික ලග්න කරුවන්ට. ඊළඟට මේ ධනු ලග්නයට දාලව ධනුවට දාලව දෙවැන්නාධිපති සෙනසුරු තැන්පත් වෙලා ඉන්නේ 4 වෙන්නේ බුධ සහ අඟහරු සමග. එතකොට මේ 4 වෙනිට දාලා විශේෂයෙන්ම යාන වාහන විකිණීම් පැවරීම් ඒවා සම්බන්ධයෙන් මුදල් හදල් සපයා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව වත්කම් ඉඩකඩම් ගෙවල් විකිණීම් ඒ වගේ දේවල් හරහා මුදල් සපයා ගන්න උත්සාහ කරන ඒ වගේ දේවල් සාර්ථක වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ධනු ලග්න ඔබට මේ මුදල් ලැබෙන දේවල් ටිකක් සීමා සහිත වෙන්න එක කර මේ හිමින් සීරුවේ ලැබෙන දේවල් ටිකක් මන්දගාමී වෙන්න ඉඩ තියෙනවා. ඒක ඇවිල්ලා ඔබ ටිකක් මේ අර ආයසයෙන් පොඩක් උත්සාහ කරනවා නම් හොඳයි. මෙතන අර බුධ සහ කුජගේ සංයෝගය කියන කාරණාවත් අපි අදාළ කරගන්න ඕනේ. ඒකේද ඔය කාර්මික තාක්ෂණික යාන්ත්‍රික වැනි මේ ශේෂ්ත්‍රණ අදාළ සහ විශේෂයෙන් ඔය යාන වාහන සම්බන්ධ කටයුතු වල යෙදෙන ඒ සම්බන්ධ ව්‍යාපාර වල යෙදෙන නැත්නම් ඒ වාහන සම්බන්ධ යම් ගණනුරු කරන නැත්නම් තාක්ෂණික කාර්මික වගේ ඒ දෙයක් සම්බන්ධ කටයුතු කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ධනු ලග්නේ ඔබට ඇත්තටම අවස්ථා ගොඩක් තියෙනවා මුදල් ඒ ආශිතව ලැබීම් තියෙනවා. වත්කම් වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. පරණ ඉඩමක ගෙදරක උරුමකමක් ලැබීමක් වගේ දේකුත් තියෙනවා. ඒවා විකුණන්න උත්සාහ කරන ගතියකුත් තියෙනවා. ඒවට වරදක් නැහැ. බ්‍රහස්පති අර 8 සහ 9 යන තැන් දෙකේ ගමන් කරනවා ඒ කාලේ. වර්ෂයේ මැද සහ අන්තිම කාල සහ 27 අවුරුද්දේ මුල් කාලවක වano. ඉතින් ඒක අවස්ථාවලදීත් අර වංචනිකයන්ට හසු වෙන්න වගේ ඉඩ තියෙනවා සහ මේ නිකන් ඔබ මේ ටිකක් අර මායාවක අතරමං වෙන්න වගේ තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ ඔය විශේෂයෙන් ඔය වාහන ගනුදෙනු වගේ දේවල් එහෙම සිද්ධ කරනවා නම් අර වචනේ විතරක් විශ්වාස කරන්නේ නැතුව පොඩ්ඩක් වාහනේ ඇතුළාන්තේ හොයලා බලන්න. වාහනයක් ගන්න විකුණන්න ඒ දෙකම කරනවා නම් ඇතුළ පොඩ්ඩක් හොයලා බලලා හරි විදිහට යාන වාහන ඒ වගේ දේවල් ලබා ගන්න උත්සාහ කරන්න. මොකද මේ ඒවා ඒට පොඩ්ඩක් විපත් කියන්නේ බාධා තියෙනවා. කියන්නේ මේ අර මේ නිකන් අර සැඟවුණු දේවල් ඔය වාහන වල ලෙඩ ඒ වගේ දේවල් ඉඩමක් ගත්තොත් ඉඩමේ ඔය গুপ্ত දෝෂ ඔය අමනුෂ්‍ය දෝෂ වගේ දේවල් තියෙන ඉඩකඩම් ඒ වගේ දේවල් වල උරුමතාවයක් එන්න ඉඩ තියෙනවා. පරණ ඉඩම් එහෙම පරණ ගයක් එක් ඉඩමක් එහෙම ගන්නවා නම් විශේෂයෙන් ඒවා හොයලා බලලා මේ ඒවා ඉවත් කරගෙන ඒ ගැන සැලකිල්ලක් දක්වන්න. ඊළඟට මකර ලග්නේ. මකර ලග්නේ ඔබට දාලව දෙවැන්නේ ඉන්නවා මේ රාහු සහ සඳු. ඔබට විශේෂයෙන් දෙවැන්නාධිපති සෙනසුරු 3 වෙන්නේ බුධ සහ අඟහරුත් එක්ක. ව්‍යාපාර සාර්ථක වෙන අවුරුද්දක්. ව්‍යාපාර හරහා ලොකු මුදලක් උපයා සපයා ගන්න පුළුවන් තත්ත්වයක් පේනවා. විශේෂයෙන් ඔබගේ අර ඍජු වචන, කෙලින් වචන සහ ඔබ භාවිත කරන සමහර වාග් ශෛලීන් ඒ මුදල් හදල් සම්බන්ධයෙන් ගැටලු පටලැවිලි විසඳ ගන්නට දාලා සුබ නිමිත්තක්. ඒ හින්දා ඒවා පාදගෙන ඔබ අනිවාර්යෙන් ධනෙ ලං කර ගන්න උත්සාහ කරන්න. ව්‍යාපාර ශේෂයෙන් විශේෂයෙන් නැග්මක් තියෙනවා. කාර්මික තාක්ෂණික හෝ කෘෂිකාර්මික ශේෂත් හොඳයි. කෘෂිකාර්මික පැතිවලුත් ධනෙ සම්බන්ධ ගලායම් තියෙනවා. ඒ පැත්තකට උනන්දු වෙනවා නම් වඩා හොඳයි. ඊළඟට කුම්භ ලග්නේ. කුම්භය ඔබට අදාළව ගත්තාම දෙවැන්නාධිපති බ්‍රහස්පති තැන්පත් වෙලා ඉන්නේ. එතනත් මම සටහන් කරලා නැහැ. බ්‍රහස්පති තැන්පත් වෙලා ඉන්නේ පස්වෙනි ඉන්නේ පස්වෙනි රාශියේ. කුම්භ ලග්නේ ඔබට අදාළව ධනෙ සම්බන්ධයෙන් ටිකක් ඊනතාවයක් පේන්න තියෙන. ලැබෙන ඒවා ටිකක් ප්‍රමාද වෙන එක්ක හොර සතුරන්ගෙන් සොරුන්ගෙන් සල්ලි ටික පරිසම් කරගන්න වෙයි.
ඔබ උපයාසපයා ගන්න දෙයක් සොරුන් විසින් පැහැර ගැනීමක් වගේ දෙයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හැබැයි බුධ එහෙම දෙවන්නේ හින්දා ධනෙ ලැබීම් තියෙනවා. මුදල් ලැබෙන පැත්තට මාර්ග ගොඩක් ඉවර වෙන්න තියෙනවා. ඒකින්ද සහ ඔබගේ වචන පාවිච්චි කරලා මුදල් අපයසපයා ගන්න පුළුවන්. ඒ පැත්තක් තියෙනවා. අර පොඩ්ඩක් අර හදිසි කරදර කුම්භ ලග්නයට වැඩි. ඉතින් මුදල් සම්බන්ධ කාරණාවේදී අරක තමයි වෙන්න තියෙන්නේ. ඔබගේ මුදල් පසුබිය ප්‍රවේශම් කරගන්න වටිනා කියන දේවල් අතේ පායේ තියාගන්න නැතුව ඉන්නවා නම් හොඳයි. ඒවා බැංකුවක කොහෙවත් තැන්පත් කරන්න. මේ මුදල් වටිනා කියන දේවල් වල ටිකක් හානි වීමක් පේන්න තියෙනවා. ඊළඟට මීන ලග්නේ. මීන ලග්නේ ඔබට දාලව දෙවැන්නාධිපති ධනස්ථාන අධිපති වෙන්නේ අඟහරු. අඟහරු සෙනසුරු සහ බුධ සමග ඉන්නවා ලග්නේ. රවි සහ සිකුරු දෙවැන්නේ තැන්පත්. මේක මීන ලග්නේ ඔබට ධනෙ සම්බන්ධයෙන් සුබයි. විශේෂයෙන් රාහු 12 වෙනි සහ රාහු 11 වෙනිට මාරු වීමක සිද්ධ වෙන ලබන අවුරුද්ද 27 අවුරුද්දේ ඒකත් ධනෙ සම්බන්ධයෙන් සහ හදිසි ධන ලාභ ලැබීම සහ සැලසුම්ගත ධනයක ගලායමක් කියන දෙයට අදාළ කාරණා බොහෝමයක් පෙන්눔 කරනවා. ඔබගේ බුද්ධිය මෙහෙවා දැනුම මෙහෙවා කරන දේවල් සහ අර ටිකක් ක්ෂේම සැලසුම්ගතව කරන කාරණාවලදී මුදල් ගලායමක් අපේක්ෂා කරන්න පුළුවන්. ධනෙ සම්බන්ධයෙන් එතකොට සාමාන්‍යයෙන් අර ඔබට මේ අර හිත නිකන් බර කරගන්න නැතුව නිකන් සැහැල්ලුවෙන් ඔබ යම් යම් දේවල් සිදු කරනවා නම් සැහැල්ලුවෙන් කටයුතු සැලසුම් කරනවා නම් ඒ සැහැල්ලුවට දාලා මේ නිමිති බොහොමයක් පේන්න තියෙනවා. ධනෙ උපයා ගන්න පුළුවන්. ඒ කියන්නේ ධනෙ පැත්තෙන් සමෘද්ධිමත් වීමක් අනිවාර්යෙන් මීන ලග්න ඔබට දාලවත් සාපේක්ෂව තියෙන. ඒතකොට ලග්න 12ට ඔබ දාලව ගත්තාම ඇත්තටම වෘෂභ ලග්නයට නම් හොඳටම ධනෙ සම්බන්ධ ලැබීම් තියෙනවා. එතකොට කටක ලග්නයයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ලැබෙන ඒවා ටිකක් ප්‍රමාදීන් සහ ලැබෙන නොලැබෙන අතරේ දෝලණය වීම ඒ තරම් ලොකුවට නිකන් හිර කරගන්න නැතුව මධ්‍යස්ථව ඒක දරා ගන්න පුළුවන් නම් හොඳයි. තුල ලග්නය විශේෂයෙන් මේ බොරුව රජ කරන කාලයක්. ඉතින් බොරු වෙන්නේ නැතුව ඇත්ත සෑම වෙලාවකම ඇත්ත සමාජගත කරන්න උත්සාහ කරන්න. වෘශ්චිකයා ඉතින් අර ඒ ප්‍රායෝගික ආකාරකම් වලින් තමන් කරන දෙයකින් මොකක් හරි ඔය මේ යන්ත්‍රය සූත්‍රයක් අටව කරන හරි මොනවා හරි ඔය ස්වයං රැකියාව වගේ දෙයකට එහෙම ගොඩක් හොඳයි සහ නව නිර්මාණ අලුත් දේවල් ඔය දැන් ඔය ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් කරනවා නම් අලුත් කෑමක් හදන්න මොනවා හරි අපි නිකන් උදාහරණයක් විදිහට ඔබ හෝටලයක් කරනවා නම් වෘශ්චික ලග්න කෙනෙක් ඔබ මේ සාමාන්‍ය රෝල්ස් වගේ දේවල් ඒ රෝල්ස් හරි පැටිස් හරි මොනවා හරි ඒ වගේ දේවල් හදනවා නම් ඉතින් ඒකට සාමාන්‍ය සාම්ප්‍රදායිකව දාන දෙයට වඩා මොනවා හරි වෙන දෙයක් දාලා අලුත් දෙයක් දාලා ඒක වෙනස් ආකාරනේ දෙයක් කරන්න. මොකද ඔබට අර කොහොමද කොයි දෙයක් කරලා බලන කාලයක්නේ. ඒ කරලා බලන ඒවට හොඳ අදහස් පහළ වෙනවා. මහුන් ගෙතුම් වගේ කරන නැත්නම් ඒ වගේ වෘත්තිකෙක් නම් ඒ ව්‍යාපාරිකෙක් නම් ඒ පැත්තට දාලා මොනවා හරි මේකක් මේ ටයි කැල්ලක් හරි මොනවා හරි දෙයක් එල්ලලා 아무තු දෙයක් සම්බන්ධ කරගන්න ඔබගේ මේ අර සම්ප්‍රදාය පොඩ්ඩක් එහාට යන්න. සම්ප්‍රදාය පොඩ්ඩක් බිනින්න. ගල්ලෙන බිනින්න. ඉතින් ගල්ලෙන බින්ද අඬන්න දෙයක් නැහැ. ඒකෙන් අනිවාර්යෙන් ඔබට සුබ තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි මේ ලග්න 12ට දාලා ධනෙ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. අපි ඊළඟට මොකද්ද බලන්නේ? ඊළඟට අපි නිකන් බලමු රැකියාව සම්බන්ධයෙන්. තත්ත්වය කොහොමද කියලාත් බලමු ඊළඟට. හරි. දැන් අපි බලමු රැකියාව. රැකියාව සම්බන්ධයෙන් කාරණාව. රැකියාව සම්බන්ධයෙන් කාරණාව ඔබ දන්නවා රැකියා ස්ථානය. යෝසීදී රැකියා ස්ථානය වෙන්නේ 10 වෙනිද. ඒතර 10 වෙනිට දාලා පිහිටලා තියෙන ග්‍රහ පිහිටීම. ඒ කියන්නේ 10 වෙනිනේ පිහිටලා තියෙන ග්‍රහ තත්ත්වයන් සහ 10 වෙනි අධිපතිගේ ස්වභාවය සහ ඒ ගෝචරයන් බ්‍රහස්පති ගෝචරය ආදී ඒ කාරණා සියල්ල පාදක කරගෙන තමයි අපි දැන් මේ සජීවීව විග්‍රහයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මොකද සමහර අයගේ චෝදනාවක් තියෙනවා මම මේ පොත් කොළ බලාගෙන පොත් බලාගෙන බලාපල කියනවා කියලා. කවදාවත් මගේ බලාපල ක්‍රමවේදයන් අනුව බලාපල නිර්ණ ක්‍රමවේදයන් අනුව කිසි වෙලාවක පොතක් කොලයක් බලාගෙන කියන්නේ නැහැ කියන්න බෑ අතරම. මේක ප්‍රෝග්‍රෑම් කරලා එහෙම ලියාගෙන කියන්න බෑ. මොකද අපි ලියාගෙන කිව්වත් ඒක අපේ මේ කේන්දරේ අතර ගත්තා මේ වගේ මේ සටහනක් දැක්කහම අපිට ලියලා තියෙන දේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එහෙම සැලසුම් කරන්න මේ වෙලාවේ එන අදහස් ටික තමයි මම මේ කියන්නේ. ඒක එහෙම ප්‍රෝග්‍රෑම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්ක්‍රිප්ට් එකක් ලියලා ඒක කරන්න බෑ. නාට්‍ය කරනවා වගේ කරන්න බෑ මේ ජෝෂයේ පලාපල නිර්ණය. ඒක ඒ වෙලාවේ සජීවීව මනසට එන දේවල්. ඉතින් අදහස් මේ වෙලාවේ සක්‍රිය වෙලා තියෙන ග්‍රහ තත්ත්වයක් තියෙනවනේ. ඒ සක්‍රිය ග්‍රහ තත්ත්වය මේ මොහොතේ ඉතින් ඒ සක්‍රිය ග්‍රහ තත්ත්වයට අනුව අපේ මනසට එනවා යම් දේවල් අදහස්. ඒ ටික තමයි මේ කියන්නේ. සමහර ලාවට තව පැයකින් දෙකකින් තව ටික වෙලාවකින් ওই සඳු චාරිත් එක්ක ওই අදහස් වෙනස් වෙනවා. දැන් මේ කියන දේවල් සමහර ලාවට මට අයියෝ මේක කියන්න අමතක වුණානේ මේක බැරි වුණානේ එහෙම කියලා වෙන වෙලාවල් තියෙනවා. දැන් වෘත්තීය ජ්‍යොතිෂ කේන්දර සමහර අයගේ පරීක්ෂා කරනකොටත් ওই වගේම ප්‍රශ්න වෙනවා.
සමහර අයට තියෙනවා මේ ඒක වෙලාවම තමයි ඇත්තටම. සමහර වෙලාවල් තියෙනවා ඉතින් ඒක අපිට කියන්න ඕනේ කියන දේ මේ කියවෙන්නේ අමතක ගොඩක් අයට මම කියනවා මේ මගෙන් කේන්දර විශේෂයෙන් WhatsApp හරහාම බලනවා නම් පොඩක් වෙලාවක් ඉල්ලගෙන මට කතා කරන්න කියලා හෝ නැත්නම් මොන හරි ප්‍රශ්නයක් අහන්න කියලා. සමහර අය එහෙම අහන්නෙත් නැහැ. ඉතින් සමහර මොකද අර පළවෙනි මම රෙකෝඩින් එකක් යවන්නේ. ඉතින් රෙකෝඩින් එකෙන් පළවෙනි සැරේ මේ අය සතුටු වෙලා ඉතින් එතනින් يعني ප්‍රශ්න විසඳගත්තා කියලා ඒගොල්ලෝ මම හිතන්නේ. ඉතින් සමහර වෙලාවල් තියෙනවා ඉතින් අපිට අර කියන්න ඕන දේ අපි කිව්වට අර දෙවෙනි පාර කතා කරනකොට හෝ දෙවෙනි පාර ප්‍රශ්නයක් ඇහුවාම තමයි සමහර කාරණා මතක් වෙන්නේ. මොකද එතකොට අර ග්‍රහස්ථාර වෙනස්නේ. එතකොට අයියෝ මේක කියන්න බැරුණානේ මේ වෙලාවේ කියන. ඉතින් එහෙම අවස්ථා තියෙනවා. ඉතින් එතකොට මේ අර එකපාරක් දෙපාරක් මේ ඒ නිවැරදි මේ පරීක්ෂා කරනකොට අර ටිකක් නිවැරදි කියවෙන්න විසිදුවන ගතිය වැඩි. දැන් මේකෙදි මෙහෙම මේකෙත් ඒකයි දැන් මේ වෙලාව හොඳ වෙලාවක්. මේ වෙලාව ගැන මම මේවා කරන්නේ මොකද මම මේ වාඩි වුණෙත් ඒකයි හොඳ වෙලාවක්. ඒකයි මේ මම හිතනවා මේ වෙලාවේ මට මේ අදහස් ටික බොහෝ නිවැරදි කියලා. මේ දෙවියෝ එන්න දෙවියෝ හෝ යක්කෝ හෝ දෙන අදහස් නෙමෙයි. ඇත්තටම අපි අර මගේ අපේ කර්මානුරූපීව ඒ தත්යන් මත ගොඩනගෙන ඒ මානසික ස්වરૂපයන්. ඒතකොට වෙනම කියව ගන්න ඕන දේවල් ගැඹුරින් බලනවා නම්. අපි බලමු දැන් රැකියාව සම්බන්ධ තත්ත්වය කොහොමද කියලා. මුලින්ම මේෂ ලග්නට අදාළව ගත්තාම මේෂේ 10 වෙන්න 10 වෙන්න අධිපති සෙනසුරු තැන්පත් වෙලා ඉන්නේ 12 වෙන්නේ 10 වෙන්න ග්‍රහය නැහැ 10 වෙන්න අධිපති ඉන්නවා 12 වෙන්නේ බුධ සහ අඟහරුත් එක්ක තැන්පත් වෙලා මෙතන නෙප්චූන් කියන ග්‍රහයත් ඉන්නවා 12 වෙන්නෙම සහ මීන රාශිය කියන තත්ත්වේ. එතකොට රැකියාව සම්බන්ධයෙන් මේෂ ලග්නේ ඔබට ආරම්භයේදී නම් එහෙම ලොකු ගැටලුවක් පේන්නේ නැහැ. ධනය සම්බන්ධනොත් හොඳයි. හැබැයි අර විදේශ රැකියාව සම්බන්ධයෙන් යම් උනන්දුවක් දක්වන්න ඉඩ තියෙනවා. රට යන්න පොඩි උනන්දුවක් දක්වන්න. එහෙම ඒවට සුබ තත්ත්වයක් තියෙනවා. ඔය තාක්ෂණික සියුම් කාර්මික ඥානය සම්බන්ධීකරන දේවල් සහ විශේෂයෙන් ඔබ අර සාම්ප්‍රදායික වෘත්තියක යෙදුණු කෙනෙක් නම්, ඒ කියන්නේ එකම වෘත්තියේ කාලයක් පුරා යෙදුණු කෙනෙක් නම් ටිකක් ඒ සාම්ප්‍රදායිකයෙන් ඔබට වෙනස් ව්‍යවහන් වලට සහ වෙනස් දැනුම් ලබා ගැනීම ආදී ඒ දේවල් වලට උත්සාහ කිරීමක් වගේ දේකුත් මේ හරහා පේන්න තියෙනවා. මේ බ්‍රහස්පති 4 සහ 5 ගෝචර වීම කියන කාරණාව තව මීට ඇඳ ගන්න ඕනේ. ටිකක් අලුත් විදිහට හිතන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. ඒක සුබ පැතරේ කාරණා පේන්න තියෙන්නේ මේ සෙනසුරු 12 වෙනි ගමන් කිරීම රැකියාව සම්බන්ධයෙන් අර හදිසි අහිමිවීම වගේ දෙයකට කාරණාත් පේනවා. ඒකෙන් හින්දා ඔබ මේ රැකියාව ප්‍රවේශම් කරගන්න සහ යම් නිකන් වෙන වැඩ අලුත් වෙනස් දේවල් දැන් අමුතු දේවල් කරන්න ගිහිලා රැකියාව ප්‍රශ්නයක් ඇති වෙන්න දින දින ඒකෙන් හින්දා ඔය විශේෂයෙන් අර අපි මාසික ලග්න පලාපල එහෙම අපි අනිත් නාලිකාවල දානවනේ. ඒ මාසික ලග්න පලාපල අනිවාර්යෙන් සවන් දෙන්න. ඒවා කියන ඒ රැකියාව සම්බන්ධයෙන් අර්බුද ඇති වෙන කාලේ අපි මේ මාසික ලග්න පලාපල ඉගෙනති කියනවා. ඒ සවන් දෙන්න. ඒකෙදි ඒ කියන තොරතුරු වලට අනුව ටිකක් පරිස්සම් වෙන්න. හැබැයි ඔබට වෙනත් මේ ටිකක් අර අලුත් දැනුමක් හොයාගෙන යන කාලයක් සහ ඔබ කරන වෘත්තියේ ටිකක් මේ සාමාන්‍යයෙන් ලේඛන කටයුතු සම්බන්ධ වෘත්තියක නම් ඔබ යෙදෙන්නේ. ඒවැයි ශෛලිය පොඩ්ඩක් වෙනස් කරන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. වෙනස් කරන්න වෙනවා ඇත්තටම. ඔය නවීන දේවල් අලුත් තාක්ෂණික දේවල් ඒ වගේ දේවල් හින්දා ඔබට ටිකක් වෙනස් වෙන්න වෙනවා. සම්ප්‍රදායෙන් ඔබට ටිකක් හිතන්න වෙනවා. ඒ ගැනත් මතක තබා ගන්න. ඊළඟට වෘෂභ ලග්නේ. වෘෂභය ගත්තාම ගෙලින්ම රාහු සහ සඳු 10 වෙන්නේ. තැන්පත් වෙලා තමයි මේ අවුරුද්ද ආරම්භ වෙන්නේ. ඔබට නම් ඉතින් රැකියාව සම්බන්ධයෙන් තියෙනවා ලොකු අභියෝග ගොඩක්. වැඩ ගොඩාක් යෙදෙන අවුරුද්දක්. ඔබගේ රැකියා ස්ථානයේ අය ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට කරන්නත් වෙනවා. ලොකු කැපවීමක් රැකියාව වෙනුවෙන් කරන්න වෙනවා. ඒ කැපවීමට දාලා ලැබීම් තියෙනවා හැබැයි. මොකද මුදල් පැත්ත, ධනෙ පැත්ත ලැබීම් තියෙන වැඩිපුරම ඔබට. සමහර විට රැකියාව සමග ව්‍යාපාරයක් වගේ දෙයකට ඔබ කරන්න ඉඩ තියෙනවා. දෙකම හොඳයි. දෙකම සිද්ධ කරගෙන යන්න විවේකයක් අපේක්ෂා නොකරන්න මෙරීගෙන වැඩ කරන්න සූදානම් වෙන්න. ඒ ටීම් වචනින් කියනවා ඔක තමයි. හොඳට මහන්සි වෙන්න සූදානම් වෙන්න. මහන්සි වෙන්න සිද්ධ වෙනවා. අර හිතට ඇඟට විවේකය අඩුයි. හැබැයි මුදල් පැත්තට හොඳයි. ඒකින්ද ඔබට යම් ඉලක්කයක් අරමුණක් ඇතුව රැකියාව සිද්ධ කරගන්න පුළුවන්. රැකියාව වෙනසක් වෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට මේ අවුරුද්දේ අන්තිම කාලේ. ඕ 27 අවුරුද්දේ මුල් කාලේ. ඉතින් ඒක හොඳයි. අර කාලයක් පුරා ඔබට රැකියාව සම්බන්ධ යම් බෝතෝකෝ ටිකක් තිබුණා නම් ඒවා වුණත් මේ අවුරුද්ද අවසාන වෙනකන් ගත වෙයි. ඊට පස්සේ යම් විසඳා ගැනීමට අදාළ සුබ තත්ත්වයක් සක්‍රිය වෙන්න තියෙනවා. රැකියාව සම්බන්ධ වෘෂභ ලග්නයේ තත්ත්වය ඒක. ඊළඟට මිථුන ලග්නේ. මිථුන ලග්නේ 10 වෙනිදාධිපති බ්‍රහස්පති ලග්නේ තැන්පත් වෙලා ඉන්නේ. ඒතර 10 වෙනි ඉන්නවා කුජ සෙනසුරු සහ බුධ. මිථුනේ ඔබට අදාළව රැකියාව සම්බන්ධයෙන් අර්බුදයක් සහිතව තමයි වර්ෂය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දට ඔබ රස්සාවට යනකොටම මොකක් හරි ප්‍රශ්නයක් එක්කෝ ජොබ් එකෙන් අයින් වෙන්න කියයි. නැත්නම් රැකියාවේ ඔබට කුමක් හෝ මේ බලාපොරොත්තු නොවුන යම් ගැටලුකාරී තත්ත්වයක් හටගන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න මේ
ඔබගේ පැත්තෙන් මොන හරි වරදක් වෙලා තියෙනවා නම් පොඩ්ඩක් නිහඬ වෙලා ඉන්නවා නම් වඩා හොඳයි. මාසයක් හමාරක් සද්ද නැතුව ඉන්න මොන දේ බැන්නත් මොන දේ කිව්වත් ආයතනයේදී ඔබට මොන චෝදනාව කළත් පොඩ්ඩක් නිහඬව ඉන්න කතා බහවට යන්න එපා. ඊට පස්සේ වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම. විශේෂයෙන් ඔය බ්‍රහස්පති මාරුවක් කරනවා ජූනි මාසෙ මුල වගේ. ඒතකොට ඒ වෙනකොට ওই ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒකින්ද පටන් ගන්න තැනම අර ලත්තැනම ලොප්පුණා වගේ පටන් ගන්න තැනම යම් ගැටලුවක් ආවා කියලා ඔබ නිකන් මේක තව අවුල් කරගන්න එපා. අවුල් වුණොත් ඉවරයක් නැති වෙනවා. ඉතින් රැකිය අවස්ථා ගොඩාක් ලැබෙනවා. රැකිය අවස්ථා ගොඩාක් ලැබෙනවා ඔබට පසු කාලීනව. ඉතින් ඒ හැබැයි අවස්ථා ලැබුණා කියලා ඒව බාර ගන්න කලින් දෙතුන් වරක් කල්පනා කරලා බාර ගන්න උත්සාහ කරන්න. මොකද ලෝක මට්ටමට දාලා ගත්තාම මේ අවුරුද්දම ඒ තරම් හොඳ අවුරුද්දක් නෙවෙයි. බොහෝ ව්‍යසනකාරී දේවල් ඇති වෙන අවුරුද්දක්. ඉතින් රැකියාවක් නැති කරගත්තාම ඊට පස්සේ ආයෙ දෙයක් හොයාගන්න ටිකක් අමාරු වෙයි. ඒ ගැනත් යම් මේ අවධානමක් තියෙනවා. ඒකින්ද රැකියාව ටිකක් ප්‍රවේශම් කරගන්න අරුබුද තියෙන හැබැයි ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. ඊළඟට මේ කටක ලග්නේ. කටකේ ඔබගේ 10 වෙනි රවිසා සිකුරු ඉන්නවා. 10 වෙනි අධිපති ඉන්නවා 9 වෙනි. 9 වෙනි අඟහරුසා බුදත් එක්ක. එතකොට කටක ලග්න ඔබට දාලා රැකියාව විශේෂයෙන් ඇඟලුම් රූපවලන හෝටල් ශේෂ්ත්‍ර නිර්මාණශීලී පැත්තට දාලා රැකී ආරක්ෂා නැත්නම් කලාත්මක ඒ වගේ පැත්තට දාලා රැකී ආරක්ෂා ඒ වගේ දේවල් වලට ඉතාමත් සුබ තත්ත්වයක් තියෙනවා. ඒ සඳහා අවස්ථාවක් යෙදීමක් තියෙනවා සහ ඒ වෙන්නේ ප්‍රසිද්ධියකටපත් වීමක් සහ ඔබගේ යම් අලුත් නව නිර්මාණ ටිකක් සමාජගත වීමක් කියන දේ තියෙනවා. සාමාන්‍යයෙන් ඔය සෝෂල් මීඩියා නැත්නම් ඔය සමාජ මාධ්‍ය වගේ දේවල් භාවිතා කරගෙන කරන ව්‍යාපාර හෝ ඒ වහරයන් ප්‍රචාරයක් බලාපොරොත්තුෙන් කරන ව්‍යාපාර වගේ දේවල් රැකී ආරක්ෂා වගේ දේවල් තව ටිකක් දියුණු කරගන්න පුළුවන් තත්ත්වයක් ඔබ හරහා යෙදෙන්න තියෙනවා. ඒවට ඉතාමත් හොඳයි. රැකියාවේ ප්‍රශ්නත් අර්බුදත් යෙදෙනවා. අර ධනෙ සම්බන්ධයෙන් කාරණා අපි මේකට සම්බන්ධ කරගන්න ඕනේ. හැබැයි කලබල වෙලා හදිසියලා තීරණ ගන්න එපා. ටිකක් ප්‍රඥාවෙන් ඉවසීමෙන් කටයුතු සිද්ධ කරන්න උත්සාහ කරන්න. 10 වෙනිදාදී සෙනසුරු සහ බුධ සමග සංයෝග වීම සහ නෙප්චූන් විශේෂයෙන් නෙප්චූන් කියන ග්‍රහයත් එතනම තැන්පත් වීම කියන කාරණාව ඔබට තදාලවත් ඒ අලුත් දේවල් ඉගෙන ගන්න සහ වෘත්තිය සම්බන්ධයෙන් තව දැනුම අලුත් කරගන්න. ඔය AI තාක්ෂණ වගේ දේවල් ඉස්සරහට එනවනේ. ඒවත් එක්ක තව දැනුම අලුත් කරගන්න වැඩි කරගන්න අදාළ ග්‍රහ නිමිත්තක්. ඉතින් ඒ වගේ දෙයකටත් සූදානම් වෙනවා හොඳයි. රැකියාව සම්බන්ධයෙන් මේ අවුරුද්දේ අන්තිම කාලේ හෝ ලබන අවුරුද්දේ මුල් කාලේ වක අනුව ඉතාමත් ඉහළ සුබ තත්ත්වයක් සහ ඉතාමත් ඉහළ ප්‍රගතියක් අපේක්ෂා කරන්න පුළුවන්. මුල් කාලේ පොඩි ගැටලු නැතුවම නෙවෙයි. රාජ්‍ය රැකියාව වගේ දේවල් අවස්ථා ලැබෙනවා. ඉතින් විශේෂයෙන් ඇඟලුම් ඔය ශේෂ්ත්‍ර වගේ දේවල් අදාළ සහ නිර්මාණශීලී පැත්තට අදාළ ව්‍යාපාර රැකී ආරක්ෂා ශේෂ්ත්‍ර දියුණු කරගන්න පුළුවන් ග්‍රහ නිමිත්තක්. ඊළඟට සිංහ ලග්නේ. සිංහ ලග්නේ ඔබගේ 10 වෙන්නේ ග්‍රහයක් නැහැ. 10 වෙන්නාධිපති සිකුරු ඉන්නේ රවිත් එක්ක 9 වෙන්නේ. 9 වෙනි දැන්පත් වෙලා ඉන්නේ. සිංහ ලග්න ඔබට දාලා රැකියාව සම්බන්ධයෙන් කුමන්ත්‍රණකාරී දේවල් පොඩ්ඩක් වැඩි වගේ ගතියක් පේන්නේ. ඉතින් ඔබට ඒවා ඔක්කොම අර ටිකක් අර ඔබගේ අර දාර්ශනිකත්වයේ ඔබගේ තියෙනවා අර ඇතුලේ තියෙන පොඩි දාර්ශනික අදහස් ටිකක් මේ කාලේ. ඔය ඕවා පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා සහ මේ ටිකක් අර වැඩිපුර ගැඹුරින් කල්පනා කරලා දේවල් විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් රාජ්‍ය රැකියාව අවස්ථා ගොඩක් දෙන්න තියෙනවා. ඒවා කැමති නම් ලබා ගන්න උත්සාහ කරන්න. අර ඔබ විශේෂයෙන් සිංහ ලග්න ඔබට දාලව මේ සමහර විට ටිකක් සුබ ග්‍රහ තත්ත්වයන් ඔබ දැන් ගත කරනවා නම් ග්‍රහචාර අනිවාර්යෙන් මේ ටිකක් ඉහළ පැලැන්තියත් එක්ක ගනුදෙනු කිරීමක් සහ දැනුම වැඩි අය සහ ඔබගේ වෘත්තියේ ටිකක් අපි අර කියන টොප් ලෙවල් එක ඒ ඉහළ මැනේජ්මන්ට් එක කළමනාකාරීත්වය ඒ අය සමග පොඩ්ඩක් වැඩි වැඩසටහනක් ඔබට යෙදෙන්න ඉඩ තියෙනවා. ඒව නිසා රැකියාවේ අභ්‍යන්තරික කුමන්ත්‍රණ ඔබට විරුද්ධව සක්‍රිය වෙන්න පුළුවන්. කවුරු ගැනුණත් 100%ක්ම විශ්වාස ලැබීම මේ කාලේ සිංහ ලග්න ඔබට ඒ තරම් ගුණ නැති බවත් මතක තබා ගන්න ඕනේ. අර විශ්වාසය නෙමෙයි ඉතින් ඔබ කරන්න තියෙන වැඩ කටයුතු සිද්ධ කරනවා නම් හොඳයි. මොකද ඇතුලේ පොඩි අවුල් එනවා. ඔබට උසස් වීම වගේ දේවල් එහෙම ලැබෙන්න වගේ එහෙම කටකවතක් යනවා නම් අනිවාර්යෙන් ළඟපාත ඉන්න අය ගැන සැලකිල්ලෙන් ඉන්න. ඉතින් ඒ අය පොඩ්ඩක් ඔබට විරුද්ධව කුමන්ත්‍රණ කරන්න ඉඩ තියෙනවා. මේක අර වෛරස් තිබිල්ලක් ඇතිකරන්න අපි පාවිච්චි කරනවා නෙමෙයි අර සූදානමනේ. අවදානමට පෙර සූදානම. ඒ නිසා ඒ සූදානමටයි මේ යෝජනාව අපි ඉදිරිපත් කරන්නේ. කොහොම නමුත් ඔය විදේශ රැකී ආරක්ෂා හෝ රට යන්න වගේ උත්සාහ කරන ඒ වගේටත් හොඳ තත්ත්වයක් සහ ඒවා සාර්ථක කර ගැනීමට සුබ තත්ත්වයකට අපේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නට අදාළව ගත්තාම 10 වෙනිදාධිපති බුධ ඉන්නේ අඟහරුසා සෙනසුරුත් එක්ක 7 වෙනි. 10 වෙනි ඉන්නවා බ්‍රහස්පති. වර්ෂ ආරම්භයේදීම බ්‍රහස්පති 10 වෙනි. රැකියා ස්ථානයේ තැන්පත් වීමයි වර්ෂය ආරම්භ වන්නේ. ධනය සම්බන්ධයෙන් ඔබට ඉතාමත් සුබයි. සමාන්‍ය මේ රැකියාව සම්බන්ධයෙන් ඉතාමත් සුබයි. ඉහළ යාම සහ ගෞරව ලැබීම
අලුත් ක්‍රමවේදයන් හරහා මුදල් හදල් මේ සම්බන්ධ ලබා ගැනීම ආදී විශේෂයෙන් රැකියාව සම්බන්ධයෙන් අලුත් ක්‍රමවේදයන් හරහා දියුණුවට හේතු කාරණා බොහෝමයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව මේ හවුල් කටයුතු දැන් රැකියාවේ දැන් ඔබගේ සාමාන්‍යයෙන් රැකියාව කරන තැන ඔබට උදව් කරවන් අහිමි අඩු වෙලා හිටියා නම් දැන් ඒ අය පොඩ්ඩක් එකතු වෙන කාලයක් උදව් කරවන් වැඩිපුර ඔබට ගොනු වෙන කාලයක් සහ තව ඔබට අදාළ තව සේවකාරක ආදී ඒ වගේ අයගේ හිඟතාවයක් පැවතියා නම් මේ අවුරුද්දේ ඒවා ටිකක් පෙරෙන්න ඉඩ තියෙනවා. ඒවට හොඳයි. කොහොමත් නව රැකියාවකට යෑමක් වැඩි වගේ දෙයක් නම් කෙලින්ම පේන්නේ නැහැ. හැබැයි සතුරු කරදර වගේ දේවල් නම් නැතුවම නෙවෙයි ඒවා පොඩ්ඩක් ඇතුලෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවට හැබැයි ඔබ ටිකක් අර හැම දෙපැත්තෙන් බලලා කතා බහ කරලා ඒවා විසඳ ගන්න ස්වරූපයකුත් තියෙනවා. ඒකින්ද ඒක ගැටලුවක් වෙයි කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් ටිකක් රැකියාව පොඩි ආඥාදායකත්වයක් ඔබට ලැබෙනවා. ඒ කියන්නේ පාලන බලය, දැඩි පාලන බලයක්. මේක කරන්න ඕනේ. මේක අනිවාර්යයෙන් කරන්න ඕනේ කියන පොඩි දැඩි එහෙම නියෝග දෙන්න පුළුවන් හැකියාවක්, හයියක්, ශක්තියක් ඔබට ලැබෙන්න තියෙනවා. ඉතින් ඔබගේ නියෝග අතරම ඔබගේ නියෝග වලට අනිත් යටත් වෙනවා. ඉහළ ඔබට වඩා ඉහළ තත්ත්වයන් වල ඉන්න අයත් ඔබගේ නියෝග වලට යටත් වෙන ස්වරූපයකුත් තියෙනවා. මේ වගේ සුබ තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒක මධ්‍යස්ථව ගලප ගන්න අවශ්‍යයි. ඊළඟට අපි තුලා ලග්න දාලා ගත්තාම තුලාවේ 10 වෙනි අධිපති වෙන්නේ සඳු. සඳු ඉන්නවා රාහුත් එක්ක 5 වෙන්නේ. තුලා ලග්න ඔබට අදාළ විශේෂයෙන් මේ අඟහරු සෙන්සුරු සහ බුධගේ සංයෝගයක් තියෙනවා 6 වෙනි. රවි සිකුරු 7 වෙනි ඉන්නවා බ්‍රහස්පති 9 වෙනි ඉන්න බ්‍රහස්පති දැන් ජූනි මාසයේ බ්‍රහස්පති 10 වෙනිටත් 11 වෙනිටත් ගෝචර වෙනවා. රැකියාව සම්බන්ධයෙන් ඒ අනුව නම් වර්ධින තත්ත්වයක් පේන්න තියෙන්නේ. හැබැයි මේ සඳු සහ රාහුගේ සංයෝගය කියන කාරණාව සමහර දේවල් ඔබ නිකන් අර ඔබට ඉවසන්න බැරි කම හින්දා පොඩි පටලවාගෙන ඉල්ලක් තියෙනවා. නැත්තම් ඔබට ඉවසන්න පුළුවන් නම් ඇත්තටම රැකියාවේ අර මේ හිර කරගත දේවල් හොඳට විසඳා ගන්න පුළුවන් තත්ත්වයක් මේ බ්‍රහස්පති හරහා පේන්න තියෙනවා. ඒකින්ද ඔබට හොඳ ප්‍රතිරූපයක් තියෙනවා. හොඳ ප්‍රතිරූපයක් මතුවීමක් තියෙනවා. ඔබ ගැන හොඳ කියවීමක් තියෙනවා ආයතන ඉහළ නිලධාරීන්. ඉතින් කියවීම ඔබගේම ටික අවඥා සහගත සහ ඔබ සමහරට තමන් ගැන තමන් නිකන් අඩු අක්ෂරයෙන් හිතන ගති ඒ වගේ දේවල් නිසා ඒවා ටිකක් ප්‍රශ්න බාධා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද මගේ යෝජනාව නිකන් මේ පොඩක් සැහැල්ලුවෙන් රැකියාව සම්බන්ධයෙන් කටයුතු යොදා ගන්න. ඉහළ යෑමක් විශේෂයෙන් ඔය ජූනි මාසයෙන් පස්සේ බ්‍රහස්පති මාරුවත් එක්ක රැකියා ශේෂ්ත්‍රයේ නිදහස සහ අර හිරවීමකින් නිදහස් වීමක් කියන ඒ කාරණා තියෙනවා. ඒ ගැන සැලකිලිමත් කටයුතු කරන්න. ඊළඟ වෘශ්චික ලග්නේ. වෘශ්චික ලග්නට අදාළව ගත්තාම ඔබගේ 10 වෙනි අධිපති රවි ඉන්නේ සිකුරුත් එක්ක 6 වෙන්නේ. 10 වෙනි කේතු ඉන්නවා. එතකොට වෘශ්චික ලග්න ඔබට රැකියාව සම්බන්ධයෙන් ඒ තරම් ලොකු සුබ තත්ත්වයක් නෙමෙයි පේන්න තියෙන්නේ. සතුටින් රැකියාව කරන්න පුළුවන් තත්ත්වය බොහෝම අඩුයි. මොකද අර ගෞරව ලැබීම ටිකක් අඩුයි. නම්බුව ගෞරව ලැබීම ටිකක් අඩුයි සහ ඔය මේ 10 වෙනි අධිපති සිකුරුත් එක්ක සිකුරු කියන්නේ 12 වෙනි අධිපති සිකුරුත් එක්ක 6 වෙනි කියන කාරණාව විශේෂයෙන් ඔබගේ මේ රැකියාවේ අර සතුරු වෙන්න පුළුවන් තත්ත්වයන් ටිකක් අඩුයි. හැබැයි ඔබගේ අර මම පෙර සඳහන් කළා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කියන කාරණාව කොයි දේ වුණත් ඔබට රැකියාවේ තියෙන යම් කිසි අර්බුද හෝ රැකියාවේ තියෙන මේ ගැටලුකාරී දේවල් සම්බන්ධයෙන් යම් තීරණයකට එන්න යම් විසඳුමක් ලබා ගන්න ඒ සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගන්න සුබ තත්ත්වයක් තියෙනවා. පුළුවන් තරම් ඔබ මේ කාලේ ඔබ රැකියාවේදී ඔබගේ පැත්තෙන් වෙන්න තියෙන කාරණාවට වැඩි බරක් තියෙනවා නම් වඩා හොඳයි. ඒ කියන්නේ ඔබට ලැබෙන තියෙන දේවල් වලට වඩා ලැබෙන අයිතිවාසිකම් වගේ දේවල් ඒව ගැන පොඩක් උනන්දු වෙන්නේ නැතුව ඔබගේ පැත්තෙන් කරන්න තියෙන දේ හරියටම කරන්න උත්සාහ කරන්න. ඒ විදිහට ඔබට ජයග්‍රහණය කරගත හැකියි. ඔව් ඊළඟට අපි ධනු ලග්නේ. ධනු ලග්නට අදාළව ගත්තාම 10 වෙනි අධිපති බුධ ඉන්නවා 4 වෙන්නේ අඟහරුස සෙනසුරුත් එක්ක 10 වෙනි ග්‍රහය නැහැ. බ්‍රහස්පති 7 වෙනි ඉන්නවා 8 සහ 9 කියන දෙකේ ගෝචර වීමක් තියෙනවා බ්‍රහස්පතිගේ. ධනු ලග්නේ ඔබට අදාළව රැකියාව සම්බන්ධයෙන් මධ්‍යස්ථත්වයක් පේන්න තියෙන්නේ. ඔබ ඒ තරම් අනිත් අයට අවස්ථාව ලබා දීලා ඔබ නිකන් පැත්තකට වීමක් පස්සට වීමක් කියන කාරණාව පේන්න තියෙනවා. ඒක ඇත්තටම එක අතකින් හොඳයි. මොකද රැකියාවේ ඇත්තටම ප්‍රගතියක් කියුවාට මේ දැනුම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඔබ ක්‍රියාකාරීත්වය ක්‍රියාශීලී බව ඉතාමත් ඉහළ වශයෙන් මේ වර්ෂයේ තියෙනවා. වැඩ කරන්න උත්සාහ කරන වර්ෂයක්. හැබැයි තව කෙනෙක් පන්නගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන එක ඒ තරම් යෝග්‍ය නැති බව මතක් කරන්න ඕනේ. මොකද අර අනිත් ලග්න ඔක්කොම ගත්තාම බහුතරයක් අනිත් ලග්න වලට වල රැකිරක්ෂා ඉහළ
තත්ත්වයෙන් තියෙන රැකියාරක්ෂා ලැබීම තියන අය ඉන්නවනේ. රැකියාව උසස් වීම වගේ දේවල් ගෞරව ලැබීම ඒ වගේ දේවල් තියන අය ඉන්නවා. ඉතින් උරුමෙන් ඒ වගේ තියන අය වැඩිපුර ඉන්නකොට දනුලාගෙන ඔබ උත්සාහ කරන්න ඕනේ පොඩ්ඩක් පැත්තකට වෙලා ඔබගේ තියෙන මොකක් හරි පාඩුවේ වැඩක් කරගෙන ඒ දේ ඉන්න උත්සාහ කරනවා නම් හොඳයි. මේක වෙලා නෙගටිව් එකක් නෙවෙයි ඈ. ඔය ගොඩක් අය මොකක් හරි කියපු ගමන් කියනවා ඔය නෙගටිව් නෙවෙයි පොසිටිව් 100%ක්. මොකද පසුබසින්න ඕන වෙලාව දැන ගැනීම තමයි පොසිටිව්. ඒක ධනාත්මක පැත්ත. ඒ කියන්නේ පසුබසින්න ඕන වෙලාවල් වලත් අපි නිකන් ඉස්සරහට යන්න උත්සාහ කරනවා නම් ඉතින් ඒ ඇවිල්ලා අස්සයාගේ කකුල් කැඩෙන වෙලාව. අස්සයාගේ කකුල් කැඩෙන වෙලාව සහ අස්සයාට දුවන්න පුළුවන් වෙලාව අඳුර ගන්න ඕනේ. ඉතින් ඒක අඳුර ගන්නේ නැහැ කියලා කියන්නේ මේක තමයි මේ නෙගටිව්. ඒක අපි මේ කියන්නේ ඒකයි මේ අස්සයාගේ කකුල් කැඩෙන වෙලාවක ඒකින්ද පොඩ්ඩක් ඔබ පස්සටලා නිකන් දුවන්න උත්සාහ කරන්න එපා. අර බේත්යක් දාගෙන පොඩ්ඩක් අර ඉස්සරහට පුළුවන් 27 අවුරුද්දේ ඒ කාලේ තියෙනවා බීටඩි වෙනම එකක්. ඒක අපි ඒ කාලේ කියන්න. දැනට මේ අවුරුද්ද ඔබ මගේ යෝජනාව ඕනට වඩා නිකන් ඉදිරි පින්වල් පයින් උත්සාහ කරන්න එපා. පින්වල් ලැබෙනවා ඔබට. ඒ කියන අවස්ථා ගොඩක් ලැබෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු නොවෙච්ච වෙලාවට ලැබෙන අවස්ථා ගොඩක් තියෙනවා. මම නෑ කියන්නේ. හැබැයි බලාපොරොත්තු වීමම අපලයක්. අවුලක්. ඒකින්ද ඒ කකුල් දෙක රිපෙයාර් කරගන්න සහ කකුල් අතපය ඒව ටිකක් රිපෙයාර් කරගන්න ඒ වැදින අඩුපාඩු විසඳ ගන්න උත්සාහ කරනවා මිසක් ලොකු පිමි පයින් උත්සාහ කරන්න එපා. මොකද ඔබට එකක් අර ඔබගේ අභ්‍යන්තරික ගැටලුත් ඇති වෙන්න තියෙනවා මේ පෞල් ජීවිතේ ප්‍රශ්න සහ ගෙදර දොර ඥාතීන් සම්බන්ධයෙන් ගැටලු මව්පියන්ට අපල ඒ වගේ විශේෂ මව්ට එහෙම ටිකක් අපලයි. ඒ වගේ දේවල් එහෙම ක්‍රියාත්මක වෙන්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ඔබට වැඩි බරක් තියන්න වෙයි රැකියාවට වඩා. ඒකින්ද නිවාඩු ටික පරිස්සම් කරගන්න. නිවාඩු ගන්න එපා ඔබ තාම රැකියාවක් කරන කෙනෙක් නම්. සහ විශේෂයෙන් මේ අර තමන්ගේ පුද්ගලික ප්‍රශ්න සම්බන්ධයෙන් වැඩි බරක් මේ අවුරුද්ද තියන්න වෙනවා කියන එක මතක තියාගෙන අවුරුද්ද සැලසුම් කරනවා නම් වඩා හොඳයි. පිමි ඔබට ලැබෙයි. ලැබෙන අවස්ථාවේ ලාභම් මොකද අර දශාරයේ මේ වෙනස් වුනහම ගෝචරණ වෙනස් වුනහම උප්පත්ති ග්‍රහචාරය අනුව සමහර ලාවට මේවා වෙනස් වෙනවා. හැබැයි මගේ යෝජනාව නම් ඔබ ඕනට වඩා දඟලන්න එපා. නිරායසයෙන් ලැබෙන අවස්ථා ගන්නවා මිසක් ආයාසෙන් ගන්න උත්සාහ කරන්න එපා. මොකද ඒකෙන් ඔබට සමහර අවස්ථාන් අහිමි වෙලා යන්න ඉඩ තියෙනවා. ඊළඟට මකර ලග්නේ. මකරයට අදාළව ගත්තාම මේ අඟහරු ඉන්නේ 3 වෙනි වික්‍රමස්ථානේ. ඉතින් අඟහරු 3 වෙනි තැන්පත් වීම මකරයට අදාළවත් රැකියාව සම්බන්ධයෙන් පොඩි අභියෝගාත්මක ග්‍රහ නිමිත්තක් කියලා ඉස්සෙල්ලාම කියන්න ඕනේ. දැන් 10 වෙනි ග්‍රහ එක්කෙනෙක්වත් නැහැ. දැන් කේතු 8 වෙනි ඉන්නවනේ. මේ ඒකින්ද ඔබ විශේෂයෙන් ඔබගේ පැත්තෙන් දෙන්න තියෙන දායකත්වය උපරිම දෙන අවුරුද්දක්. රැකියාව සම්බන්ධයෙන් නිසා ඔබට හොඳට මහන්සි වෙන්න පුළුවන් අවුරුද්දක්. බොහෝ දුරට මකර ලග්නේ බහුතරයක් මේ අවුරුද්දේ තමන්ගේ දෙයකින් ගොඩනගෙන තමයි උත්සාහ කරන්නේ. ව්‍යාපාරයක් වගේ දෙයක් වෙනත් වෘත්තීය කටයුත්තක් ඒ වගේ දෙයකට බර වෙන්න තමයි වැඩිපුර උත්සාහ කරන්නේ. ඉතින් ඒකට අවස්ථාව ගත්තට ගැටලුවක් නැහැ. මේ අවුරුද්ද ටිකක් අර මේ ගොඩාක් මේ නිකන් අර මේ අර අසාමාන්‍ය විදිහට මහන්සි වෙන්න මහන්සි වීමක් තියෙනවා. ඉතින් ඒක බොහෝ දුරට ව්‍යාපාරික පැත්තට තමයි පේන්නේ. රැකියාවේ කරදර ටිකක් වැඩිපුර එන්න දිනවා මේ අවුරුද්දේ. සතුරු කරදර වගේ දේවල් ඊළඟට අර එකටම හිටපු අය ඔබට කකුලෙන් අදින ඒ වගේ දේවල්. ගැටුම් ඇති කරගෙන යන්න එපා. මොකද ඔබට කුමක් හෝ රාජකාරියක් රැකියාවේ බාර දුන්නා නම් ඒ රාජකාරිය ඔබට පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. නිකන් අර මහන්සි වෙන්න තියෙන අවුරුද්දක් ඉඳන් මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒකට ලෑස්ති වුණා නම් හරි ඉතින් මොකක් හරි ණයක් ගෙවන්න තියෙන අවුරුද්දක්. රැකියා ආයතන ප්‍රධානියාට ණයක් ගෙවන්න තියෙන අවුරුද්දක්. ඒකෙන්ද ණය ගෙවන්න සූදානම් වෙලා වැඩ කරන්න නිකන් අනවශ්‍ය පටලැවිලි ඇති කරගන්න එපා. මොකද අර සෙනසුරුගේ අඟහරුගේ ඒ සම්බන්ධතාවය එතනත් බුදත් tempat වීම කියන දේ බොහෝ දුර ඔබ නිකන් අර මේ ඔබ ගැන වැඩි අධිතක්සේරුවෙන් හිතන්න මම නැතුව කොහෙද ඕවා කරන්නේ මම තමයි මෙතන ඉන්න ලොක්කා මම නැතුව කාටවත් ඔක් කරන්න බෑ. ඔයගේ දේවල් හිතන්න ඉඩ තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඕන දේ තමයි රටක ජනාධිපති වුණත් රටට අත්‍යවශ්‍ය කෙනෙක් නෙවෙයි. එයා ගියායින් පස්සේ තව එක්කෙනෙක්පත් වෙලා ඒ දේ කරනවා. ඒකින්ද නිකන් ගැටලු ඇති කරගන්න එපා, ප්‍රශ්න ඇති කරගන්න එපා. රැකියාව ප්‍රවේශම් කරගන්න එක විශේෂයෙන් කියන්න අවශ්‍යයි. විශේෂයෙන් මකර ලග්න ඔබ ව්‍යාපාර වගේ ශේෂයකට නැඹුරු වෙන්න ඒක ඉතාමත්ම හොඳයි. ඕනවට වඩා මේ අර මේ ගැටුම් ඇති කරගන්න එපා. ආයතන ප්‍රධානීක කෙටිම මේක තමයි කියන්න තියෙන්නේ. ඊළඟ කුම්භ ලග්නය. කුම්භයට අදාළව ගත්තාම 10 වෙනි අධිපති අඟහරු මේ ධනස්ථානේ තැන්පත් වෙලා ඉන්නවා. ඔව් ඒක ඇවිල්ලා මේ මකර ලග්න මේ කුම්භ ලග්න ඔබට අදාළව ගත්තාම ධනෙ මේ රැකියාව සම්බන්ධයෙන් පොඩි අර්බුද ඇති කරන ග්‍රහ නිමිත්තක්. රැකියාව පොඩ්ඩක් ඔබටත් ප්‍රවේශම් කරගන්න වෙනවා. ලග්නාධිපතිත් එක්කයි 10 වෙනි අධිපති ඉන්නේ බුධ. බුධ සහ අඟහරු සෙනසුරු සංයෝගයක් තියෙන්නේ. ඉතින් රැකියාව සම්බන්ධයෙන් වර්ෂ ආරම්භයේදීම ඔබට පොඩ්ඩක් අර්බුදයක් ඇතුව ආරම්භ වීමක් වගේ දෙයක සලකුණක් පේන්න තියෙනවා. සහ ඒ රාහුගේ ලග්නගත වීම සහ බ්‍රහස්පතිගේ චාරයෙන් ගත්තාමත්
අර බලාපොරොත්තු වෙන මට්ටමෙම රැකියාව සම්බන්ධයෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියන පොඩි සැකයක් තියෙනවා. ආරම්භයේදී ගැටලුවක් තිබුණා නමුත් ඔබට පස්සේ ඒ කියන්නේ ජූනි ජූලි මාස වලින් පස්සේ බ්‍රහස්පති මාරු ඒ වගේ දේවල් එක්ක රැකියාවේ වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒකෙන් මේ රැකියාවට හොඳයි. මේ කියන්නේ රැකියාවේ අර ඒ ආරම්භයේදී මාස එකමාරක් වගේ පොඩ්ඩක් ප්‍රශ්න ඇති කරයි. ඊට පස්සේ ඔබට තියෙන ගැටලු යම් निराකරණය කර ගැනීමක් කරන්න පුළුවන්. කුම්භ ලග්න ඔබට දාලවත් රැකියාවට අලුත් ගමනක් යන්න, ඒ කියන්නේ අලුත් රැකියාවක් මාරු කරන්න වගේ උත්සාහ කරනවා නම් දැනට නෙමෙයි ජුනි මාසෙම වගේ පස්සේ ඒකට උත්සාහ කරන්න. ඉදිරි කාලයක් වන විශේෂයෙන් මේ අවුරුද්දේ අන්තිම සහ 27 අවුරුද්ද ඒ කාලයක් වano රැකියාවේ යම් ප්‍රගතියක් තියෙන නිසා මීට වඩා යම් වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක්. ඉතින් ඒකෙත් කියන්න තියෙන දැනුම වැඩි කර ගන්න සහ තව වෘත්තීය අධ්‍යාපනයේ සම්බන්ධ දේවල් පාඨමාලා වගේ දේවල් සිද්ධ කරලා දැනුම අලුත් කරන්න උත්සාහ කරන්න. ඉතින් හිත කලබලයි. ඉතින් ඒකයි ප්‍රශ්නේ. රැකියාව කොහොම වුණත් ඔබගේ හිත කලබල නිසා එක සැරෙන් සැරේ තීන්දුව తీරන නිසා ඉදිරි සම්බන්ධයෙන් අදහස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එක අදහසක වැඩ කරන්න උත්සාහ කරන්න. ඊළඟට මීන ලග්නේ. මීනේ ඔබට අදාළව ගත්තාම ඔබගේ 10 වෙනිදාදී බ්‍රහස්පති ඉන්නේ 4 වෙන්නේ. 10 වෙනිදාදී බ්‍රහස්පති 4 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් බ්‍රහස්පතිගේ 4 වෙන්නේ වීම කියන කාරණාව ඔබගේ රැකියාව සම්බන්ධ සුබ තත්ත්වයක්. විශේෂයෙන් අර ලග්නේ අඟහරු සෙනසුරු සහ බුධගේ සංයෝගය අභ්‍යන්තරික අර්බුද පොඩ්ඩක් වැඩි පැත්තට කාරණා යෙදෙනවා. පරාර්ථකාමී පැත්ත තමයි ඔබ වැඩිපුර සක්‍රිය කරගන්න ඕනේ. ඔබගේ පරාර්ථකාමීත්වය දැන් ඔබගේ අර අනිත්‍ය උත්සාහ ඒ කරන කැපවීම අනිත්‍ය උත්සාහ කරන්නේ මහන්සි වී වෙහෙස මාස වීම ඒ කියන කාරණාව වැඩිපුර ඔබට යොදවා ගන්න වෙයි. ඒ පරාර්ථකාමීත්වය නැත්නම් අනිත්‍යට අවස්ථාව ලබා දෙයි රැකියාවේදී. අන්නයට අවස්ථාව ලබා දෙන්නේ මොකද නැත්නම් පොර කනවතන. රැකියාවේ මොකක්ද තනතුරක් හෝ දෙයකට අර නිකන් මේ අර පොඩි පොර කෑමක් වගේ පොඩි රණ්ඩු දබර ඇති කර ගැනීමක් ආරවුල ඇති කර ගැනීමක් ඇති වෙන්න දින ඉතින් ඔය සාමාන්‍ය මීන ලගන කරුවන් සටන් වලට තරම් කැමති චරිත නෙමෙයි. ආරවුල ඇති කර ගන්න නිකන් පටලව ගන්න තරම් කැමති චරිත නෙමෙයි. ඉතින් පුළුවන් උපරිම දේ ඔබගේ පැත්තෙන් කරන්න උත්සාහ කරන්න. බොහෝ දුරට ඔබටත් කැපවීම පැත්ත පොඩ්ඩක් වැඩි කරන්න වෙයි. ඔය කුමන්ත්‍රණකාරී গুপ্ত සතුරන් වගේ දේවල් අය එහෙම ගොඩක් වැඩිපුර ක්‍රියාත්මක වෙන්න තියෙනවා. ඉතින් හැබැයි රැකියාවේ දියුණුවක් තියෙනවා. ඔබ අර මේ අර නිදහස් ජලය තුල අර නිදහසේ ගමන් කරන්න පුළුවන්නේ. ඉතින් අර මේ ටිකක් අර එහෙම මෙහෙන් පැද්දෙන සැඩපාරවල් වැඩි වතුර වලදී අපිට කලබලකාර ගතිය වැඩිනේ. ඉතින් ඒක නිදහස් ජලයක පාවෙන්න වගේ පාවෙන්න ගොඩක් ඇතුළාන්ත වල එක එක අර්බුද ප්‍රශ්න ඇති වෙයි රැකියා ස්ථානවල. ඒවා ඇත්තට ලොකුවට ගණන් ගන්න එපා. ඔබ නිකන් නිදහසේ ගමන යන්න පටලවා ගන්න එපා. ඒ විදිහට ඔබට හොඳ සාර්ථකත්වයක් අත්පත් කරගන්න පුළුවන්. මීන ලග්නයට අදාළ තත්ත්වයත් ඒක. එහෙමනම් අපි ලග්න 12ටම අදාළව ඉතින් මූලික කාරණා කීපයක් ගැන කතා කළා. ඉතින් ඔබට අවශ්‍යයි නම් තවත් දේවල් කතා කරන්න අපිට කමෙන්ට් කරන්න. මේ වීඩියෝට කමෙන්ට් කරන්න. ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ විදිහට අපි තවත් ඔය සතුරු කරදර, අත්කම් සම්බන්ධ දේවල්, දරුවන් සම්බන්ධ දේවල්, අධ්‍යාපන සම්බන්ධ දේවල් කාරණා කතා කරන්න ගොඩාක් තියෙනවා. ඔක්කොම කතා කරන්න ගියොත් වීඩියෝ ගොඩක් දික් වෙනවා. ඔබට අවශ්‍යයි නම් කමෙන්ට් කරන්න. ඒ අවශ්‍යතාවය බලලා මම තව ඔබට මේ ඉදිරි වර්ෂ සම්බන්ධයෙන් ඕනනම් වීඩියෝ ඉදිරියේදී නිකුත් කරන්න මම උත්සාහ කරන්නේ. ඉතින් අත්‍යවශ්‍යම කාරණා කීපයක් ගැනයි අපි කතා කරේ. එහෙමනම් ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු බාධා දුරු වෙලා, සියලු දුර්භාග්‍යයන් දුරු වෙලා සෞභාග්‍යම උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔබ සැමට ආයුබෝවන්. සුබ අලුත් අවුරුද්දක් වේවා.